සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2568ක් වූ මැදින් මස පුර දසවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2025ක් වූ මාර්තු මස 8 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වුණු මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවුම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සහසම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවෙහි අභිධර්මය 137 වැනි පාඩම සමගයි. සමුච්චය සංග්‍රහය නම් සප්තම පරිච්ඡේදයේ යටතේ වූ සර්ව සංග්‍රහයට අයත් පාඩම් තමයි අපි සාකච්ඡා කරමින් සිටී. අද දවසේ සර්ව සංග්‍රහයේ අවසාන කාණ්ඩය වන චතුරාර්ය සත්‍ය කාණ්ඩය ආරම්භ කරන්නයි අපේ මේ බලාපොරොත්තුව. අද දිනේදීත් මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥාන දර්ශනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අප විසින් සිද්ධ කරන්නට යෙදුණු ආරාධනාව මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ගෙන කියා ගැනීමට කැමැත්තෙන් සිටින සුදුසු ගුරුවරු සොයමින් සිටින බොහෝ දෙනෙක් මේ ලෝකයේ සිටිනවා. ඒ ඇත්තන්ට අනුපිළිවෙලින් මුල සිට මේ ධර්මය සියලු ධර්ම කාරණා එකට සංග්‍රහ කොට කියා දීමට වැඩපිළිවෙලක් දැනට පවතින්නේ නැහැ කියලා මීට අවුරුදු 5කට ආසන්න කාලයේදී අපේ විසින් සිද්ධ කරන්නට යෙදුණු ආරාධනාව බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව පිළි අරගනිමින් මේ සා දීර්ඝ කාලයක් අකණ්ඩව අවිච්ඡින්නව මේ උතුම් ධර්ම කාරණා අනුපිළිවෙලින් පෙළගස්වමින් හැම කෙනෙක්ටම අවබෝධ කරගත හැකි ආකාරයෙන් මනාව සහසම්බන්ධ කරමින් අපගේ ජීවිතවලටත් ඒ ධර්මය ගලප්පමින් මේ උතුම් ධර්මය අපට කියා දෙන්නා වූ ඒ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව පාදාභිවන්දනීය මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගැනීමට සියලුම දෙනා මාත් සමගම එක්ව ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අපට අවසරයි ස්වාමීනි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ අමාමි කමිතබ්බා. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවෙහි 137 වැනි වැඩසටහනට සහසම්බන්ධ වීමට ලෝකේ පුරා විසිර සිටින ශ්‍රී ලාංකික පිරිස අද දවසේදී බොහෝමත්ම ඕනෑකමින් සජීවීවම සහසම්බන්ධ වී සිටිනෝ අප වෙත අනුකම්පාවෙන් මීළඟ වැඩසටහන ආරම්භ කරන මෙන් සියලුම දෙනා වෙනුවෙන් පාද නමස්කාර පූරකව ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීනි. හොඳයි, මුලින්ම අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ආරම්භ කරන්නයි මේ සූදානම. එතකොට අපි ගිය වැඩසටහනේදී පැහැදිලි කරගත්තා මේ 18 ධාතු සම්බන්ධයෙන් සර්ව සංග්‍රහයෙන් මේ මාතෘකා කිහිපයක්ම මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා. පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ, ඒ වගේම ආයතන, ඊට පස්සේ ධාතු. අද අපිට ඒ සංග්‍රහය අවසාන මාතෘකාව තියෙනවා සාකච්ඡා කරන්න. අපි ඒක රූප සටහනකින් බලලම පාඩමට යමු. සත්‍ය සමුච්චේ සංග්‍රහය
සමුච්චේ සංග්‍රහය 4 ආකාරයි. අකුසල සංග්‍රහය, නිෂ්ඨක සංග්‍රහය, බෝධිපාක්ෂික සංග්‍රහය, සර්ව සංග්‍රහය. ඒකට අපි සර්ව සංග්‍රහය සාකච්ඡා කරමින් ඉන්නේ. පංචස්කන්ධේ පළවෙනි එක, උපාදානස්කන්ධ පස, ආයතන 12, ධාතු 18, චතුරාර්ය සත්‍ය. එතකොට අද අපට තියෙන්නේ අවසාන මාතෘකාව චතුරාර්ය සත්‍ය. හොඳයි. එතකොට චතුරාර්ය සත්‍ය ගැන තමයි අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි පාඩම කියවලාම පැහැදිලි කරගමු. අවසරයි ස්වාමීනි. හොඳයි. දසවන පාඩම චතුරාර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියා ආර්ය සත්‍ය සතරකි. ඒකාන්තයෙන් ඇති ඒ සැටියටම වන අන්නාකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ. සත්‍යයි කීමෙන් පමණක් නොනවත්වා ආර්ය යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයි නම් කර තිබෙන්නේ කරුණු කිහිපයක් නිසාය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍යවතුදු තවත් ආකාරයකින් බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුක්ඛාදී සත්‍ය සතරෙහි කවර ආකාරයකින්වත් අසත්‍ය වීමක් නැත. ඒවා එසේමය. කවර ආකාරයකින්වත් වෙනස් නොවන සත්‍ය සත්‍යයන් අතුරින් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍ය යන වචනයට මුලින් ආර්ය යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමටය. උතුම් වූ සත්‍ය ආර්ය සත්‍ය නම් වේ. මේ සත්‍ය සතර ප්‍රකාශ කරනු ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්ය නම් වෙති. ආර්ය වූ බුදුන් වහන්සේ විසින් දැක ලෝකයට ප්‍රකාශ කරන ලද ඒවා වන බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේගේය. ආර්යයන් වහන්සේගේ සත්‍යයෝ යන අර්ථයෙන් මේවාට ආර්ය සත්‍යයෝ යයි කියනු ලැබේ. යමකු විසින් මේ සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කරගත්තේ නම් ඒ තැනැත්තා ප්‍රතඥ භාවය ඉක්මවා ආර්ය පුජ්‍යල භාවයට පැමිණේ. ප්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තා ආර්ය භාවයට පමුණුවන බැවින්ද මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයි කියනු ලැබේ. හොඳයි. මාතෘකාව චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. දරක් මේ චතුරාර්ය සත්‍ය කියන මේ වචනය ඕනතරම් අහලා තියෙනවා මේ ජීවිතේ. විශේෂයෙන්ම දැන් අපි මුලින් කතා කළ මේ උපාදානස්කන්ධ පස, ඊට පස්සේ ආයතන 12 ධාතු 18 ආදී මේ ධර්ම මේ ක්‍රමවලට විදර්ශනා වඩන්ඩ තම් භාවනා කරන්න මේ හිත් නැවෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇති අයට. මේ චතුරාර්ය සත්‍ය හරියටම ප්‍රත්‍යක්ෂ කරොත් ආර්ය භාවයටපත් වෙනවා. නැත්නම් මාර්ගඵල ලබනවා. නමුත් ඊට මෙපිට මේ චතුරාර්ය සත්‍යයේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කිරීම නෙවෙයි, ඒ අවබෝධය ඇති තරමට තමයි මේ සංසාරයෙන් නිදහස් වීමට හිත නැවෙන්නේ. මේ භාවනා කරන්න හිතෙන්නේ. මේ විදර්ශනා වඩන්න හිතෙන්නේ. සංසාරයෙන් නික්මෙන්න ඕනි කියලා හිතෙන්නේ. විශේෂයෙන්ම දුක සම්බන්ධයෙන් තියෙන අවබෝධය. දුක්ඛාරය සත්‍ය පළවෙනි සත්‍ය. ඉතින් ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය පාඩම කියන එක ඊටාම වටිනා පාඩමක්.
අපගේ මේ තියෙන දැඩි මෝහය යම් පමණකට යටපත් වෙලා මේ ප්‍රඥාව මතුවෙන්න උපකාර වෙන ඉතා වටිනා පාඩමක් මේක. සංසාරේ යථාර්ථය, මේ ජීවිතයේ යථාර්ථය පැහැදිලි වෙන්න, මතුවෙන්න උපකාර වෙන පාඩමක් මේක. ඉතින් ඒ නිසා මේ පාඩම බොහොම උනන්දුවෙන් අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් චතුරාර්ය සත්‍ය කියනකොට මෙතන ආර්ය සත්‍ය හතරක් ගැන කියන්නේ. චතු කියන්නේ හතරනේ. ආර්ය සත්‍ය හතර තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. පළවෙනි එක තමයි දුක්ඛාර්ය සත්‍ය. ඊළඟට දුක්ඛ සමුදයාර්ය සත්‍ය. ඊට පස්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. මේ හතර තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ආර්ය සත්‍ය හතරක්. දැන් එතකොට අපි චතු කියනකොට දන්නවා හතරයි කියන එක. සත්‍ය කියනකොට අපි දන්නවා සත්‍ය වශයෙන් තියෙන දෙයක්. සත්‍ය දෙයක් ගැනයි මේ කියවෙන්නේ. නමුත් අපි ජීවිතයේ දැන් සත්‍ය ගැන අහලා තියෙනවා. නමුත් මේ ආර්ය සත්‍ය කියලා මේ සත්‍යයට විශේෂ නමක් දීලා තියෙනවා. විශේෂ පදයක් සත්‍ය කියන එකට කලින් එකතු කරලා තියෙනවා ආර්ය සත්‍ය කියලා. එතකොට මේ පාඩමේ මුලින්ම පැහැදිලි කරන්නේ මෙන්න මේ ආර්ය කියලා කියන්න හේතුව. මේ සත්‍යයන්ට ආර්ය කියලා කියන්න හේතුව ගැනයි පැහැදිලි කරන්නේ. සාමාන්‍යයෙන් අපි දුක්ඛාර්ය සත්‍ය කියලා ගන්නකොට මේ දුක සම්බන්ධයෙන් දුක නැමැති ආර්ය සත්‍ය. දුක්ඛ සමුදයාර්ය සත්‍ය කියලා කියන්නේ දුකට හේතුව නම් ඒ දුකට හේතුව වූ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා කියන්නේ දුකින් නිදහස් වීම. නැත්තම් මේ නිවන කියන සත්‍ය සම්බන්ධයෙන්. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියලා කියනකොට මේ දුකින් නිදහස් වීමේ ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍යය. එතකොට මෙතනදී ඒ හතරේම තියෙනවා ආර්ය කියන වචනේ. ආර්ය සත්‍ය. එතකොට අපි පොදුවේ ගත්තාම චතුරාර්ය සත්‍ය. සතරක් වූ ආර්ය සත්‍ය. එතකොට මේ ආර්ය කියන වචනේ යොදන්න හේතුව මොකක්ද කියන එක මේ පාඩමේ මුලින් පැහැදිලි කරනවා. දැන් සත්‍ය කියලා කියනකොට ඒකාන්තයෙන්ම ඇති ඒ සත්‍යයටම වන අන්නාකාරයකට නොවන දේ සත්‍ය නම් වේ. ඒකාන්තයෙන්ම තියෙන දෙයක් තමයි සත්‍ය කියලා කියන්නේ. ඒක ඒ ආකාරයෙන්ම පවතින්න ඕනි අන්නාකාරයකට වෙනස් වෙන්න බෑ. අනේ බන්ධකට කියනවා සත්‍ය කියලා. එතකොට සත්‍යයයි කීමෙන් පමණක් නොනවත් ආර්ය යන වචනේ මුලට යොදා මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයි නම් කර තිබෙන්නේ කරුණු කිහිපයක් නිසායි. එතකොට හුදෙක් සත්‍ය කියන්නේ නැතුව මේ හතරට ආර්ය කියන වචනයක් මුලට දාලා ආර්ය සත්‍ය කියලා යොදන්න හේතුණු කරුණු කිහිපයක් තියෙනවා. ඒ හේතු මොනවද කියන එක පැහැදිලි කරනවා. කාරණා කිහිපයක් නිසා තමයි එහෙම ආර්ය කියලා කියන්නේ කියලා සඳහන් කරලා තියෙන්නේ කියන්න හේතුව. එතකොට සමහර සත්‍යයක් එක් ආකාරයකදීන් සත්‍යවතු තවත් ආකාරයකින් බලන කල්ලි අසත්‍ය වේ. දැන් සමහර සත්‍ය තියෙන එක් ආකාරයකින් සත්‍යයි. හැබැයි තවත් ආකාරයකින් බලනකොට ඒක අසත්‍ය වෙනවා. දැන් අපි අර සම්මුති සත්‍ය ගත්තාම මේ මේසේ කියන එක බාහිරින් බලලා මේ මේසේ කියලා කියනවා. ඒක සත්‍යයක්. සත්‍ය වශයෙන් ඇති දෙයක්. හැබැයි ඒ මේසේ තියෙන අවයව වෙන් කරාට පස්සේ වෙන් කරලා බලනකොට අන්න අරක අසත්‍යයක් වෙනවා. මේසයක් එතන නැහැ. එතන ලෑලි සමූහයක් විතරයි තියෙන්නේ. ලෑලි සමූහයක් තියෙන්නේ. එතකොට එබඳු සත්‍යයක් සැබෑ සත්‍යයක් නෙවෙයි. අන්න ආකාරයකින් බලනකොට ඒක වෙනස් වෙනවා. ඒ කියපු දෙයක් නැහැ. එතකොට බුදුන් වහන්සේ විසින් වදාළ දුක්ඛාදී සත්‍ය සතරෙහි කවර ආකාරයකින්වත් අසත්‍ය වීමක් නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සත්‍ය හතර කොයි ආකාරයකින් බැලුවත් අසත්‍යයක් වෙන්නේ නැහැ. වෙනස් වීමක් නැහැ. ඒවා එසේම කවර ආකාරයකින්වත් වෙනස් නොවන සත්‍ය අතරින් උතුම් සත්‍ය වේ. එතකොට කොයි ආකාරයකින් විග්‍රහ කරත් විමර්ශනය කරත්
ඒ අසත්‍ය නොවෙනවා නම් අන්න ඒ සත්‍ය මේ සත්‍ය අතර උතුම් සත්‍ය වෙනවා. සත්‍ය අතර උතුම් සත්‍ය යන. මෙහි සත්‍ය යන වචනයට මුලින් ආර්ය යන වචනේ යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමට. අන්න මෙතනදී මේ සත්‍ය කියන වචනයට ඉස්සරින් මේ කලින් ආර්ය කියන වචනේ යොදන්න හේතුව තමයි මේ සත්‍යයන්ගේ තියෙන උතුම් බව දක්වන්න. උතුම් බව දක්වන්න. උත්තම වූ සත්‍ය ආර්ය සත්‍ය නම් වේ. අන්න එතකොට උත්තම වූ සත්‍ය ආර්ය සත්‍ය කියලා කියනවා. එතකොට මෙතන ආර්ය කියන එක මේ උතුම් කියන අර්ථය ගෙන දීම සඳහා යොදපු වචනයක්. එතකොට කවර ආකාරයකින්වත් වෙනස් නොවන ඒ උතුම් සත්‍ය තමයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය කියනකොට කවර ආකාරයකින්වත් වෙනස් නොවන උතුම් වූ සතරක් වූ සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට මේක එක අර්ථයක්. මේ ආර්ය කියන වචනේ යොදන්න එක හේතුවක් මේ. ඊළඟට අනිත් එක පැහැදිලි කරනවා මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදී බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්ය නම් වෙති. එතකොට මේ සත්‍ය හතර ප්‍රකාශ කරේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී පාරමී පිරුවේ මෙන්න මේ සත්‍ය හතර අවබෝධ කරගන්නත් මෙය අන්‍යයන්ට අවබෝධ කරවන්නත්. එතකොට මේ සත්‍ය දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේව මේ දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබනවා. ඒ නිසා උන්වහන්සේට ආර්ය කියන නමකින් හැඳින්වීමක් තියෙනවා. නැත්නම් උන්වහන්සේ ආර්ය කියන නාමයෙන් හඳුන්වනවා. දෙවියන් සහිත ලෝකයා පුදන නිසා ආර්ය කියන නමින් හඳුන්වනවා. ආර්යව බුදුන් වහන්සේ විසින් දැක ලෝකයට ප්‍රකාශ කරන ලද ඒවා බැවින් මේ සත්‍යය බුදුන් වහන්සේගේය. එතකොට ඒ ආර්ය වූ බුදුරජාණන් වහන්සේ තමයි තමන් වහන්සේගේ ප්‍රඥාවෙන් මේ සත්‍යය දැක්කේ. ප්‍රත්‍යක්ෂ කරගත්තේ. අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගෙන මේක ලෝකයාට දේශනා කළා. එතකොට මේ සත්‍යයන්ගේ අයිතිය තියෙන බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ තමන්ම අවබෝධ කරගෙන තමන්ම දැකලා තමයි ලෝකයට දේශනා කරේ. එතකොට මේවා බුදුරජාණන් වහන්සේගේ සත්‍යය. ආර්යයන් වහන්සේගේ සත්‍යය යන අර්ථයෙන් මේවට ආර්ය සත්‍යයයි කියනු ලැබේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් නැමැති ආර්යයන් වහන්සේගේ සත්‍යෝ කියන අර්ථයෙන් මේවට ආර්ය සත්‍ය කියලා කියනවා. ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ ආර්ය කියලානේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඒ ආර්යයන් වහන්සේගේ සත්‍ය කියන අර්ථයෙන් ආර්ය සත්‍ය කියලා කියනවා. ඒක ඊළඟ අදහස. ආර්ය කියන්නේ ඊළඟ හේතුව එක. ඊළඟට තව හේතුවක් දක්වනවා. යමක විසින් මේ සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කරගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජන භාවයේ ඉක්මවා ආර්ය පුද්ගල භාවයට පැමිණේ. ඒකට යම් කිසි කෙනෙක් මේ ආර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තා නම් ඒ තැනැත්තා මේ පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා ආර්ය භාවයටපත් වෙනවා. ආර්ය භාවයටපත් වෙනවා. නැත්නම් මාර්ගඵල අවබෝධ කරගන්නවා. එතකොට ප්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තා ආර්ය භාවයට පමුණුවන බැවින්ද මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයි කියනු ලැබේ. එතකොට ප්‍රත්‍යක්ෂ කරගත්තු තැනැත්තා ආර්ය භාවයට පත් කරනවා මෙන්න මේ සත්‍ය වලින්. ඒ නිසාත් මේ සත්‍යයන්ට ආර්ය සත්‍ය කියලා කියනවා. එතකොට ප්‍රත්‍යක්ෂ කරගත්තු තැනැත්තා ආර්ය භාවයට පමුණුවන සත්‍යයන්ට කියනවා ආර්ය සත්‍ය කියලා. ඒකට අර්ථ තුනක් දැක්වුවා. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි මේ චතු සත්‍ය කියන්නේ නැතුව චතු ආර්ය සත්‍ය කියලා දක්වලා තියෙන්නේ. හඳුන්වන්නේ. හොඳයි. එතකොට අපි මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් රූප සටහනකින්මුත් පැහැදිලි කරගනිමු.
චතුරාර්ය සත්‍ය. බලන්න පළවෙනි එක දුක්ඛාරිය සත්‍ය. දෙක දුක්ඛ සමුදයාරිය සත්‍ය. තුන දුක්ඛ නිරෝධාරිය සත්‍ය. හතර දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍ය. මේ තමයි චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ හේතු අපි බලමු. කවර ආකාරයකින්වත් වෙනස් නොවන බැවින් උත්තම වූ සත්‍ය ආර්ය සත්‍ය නම් වේ. ඊළඟට ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ආර්ය සත්‍ය නම් වේ. ඊළඟට ප්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තා ආර්ය භාවයට පමුණුවන සත්‍ය ආර්ය සත්‍ය නම් වේ. ආර්ය සත්‍ය කියන්නේ හේතු. හොඳයි. ඊට පස්සේ අපිට දුක්ඛාරිය සත්‍ය ගැන පැහැදිලි කරගන්න තියෙන්නේ. අපි පාඩම කියවලාම පැහැදිලි කරගමු. දුක්ඛාරිය සත්‍ය. අවසරයි ස්වාමීනි. හොඳයි. දුක්ඛාර්ය සත්‍යය ලෞකික සිත් 180ය ලෝභයෙන් අන්‍ය වූ චෛතසික 150ය රූප 820ය යන මේ ධර්ම සමූහය දුක්ඛ සත්‍යයට අයත්ය. ඉපදීමේ දුකය, දිරීමේ දුකය, මරණ දුකය, ඥාති ව්‍යසනාදිය නිසා ශෝක කරන්නට, හඬන්නට සිදුවීමේ දුකය, ඥාති ව්‍යසනාදිය නිසා අධිකව සිත වෙහෙසීමේ දුකය, අප්‍රයයන් හා එක්වීමේ දුකය, ප්‍රයයන්ගෙන් වෙන්වීමේ දුකය, උවමනා දෑ නැතිකමේ දුකය යන මේ සියල්ලම ඇතිවන්නේ ඒ සියල්ලටම වස්තු වන්නේ දුක්ඛ සත්‍යයට අයත්‍ය කී ධර්ම සමූහයය. ඒ ධර්ම අතර ජාති, ජරා, මරණ යන මේ තුනෙන් මිදුන එකම ධර්මයකුදු නැත. එබැවින් ඒ ධර්ම සමූහය ඒකාන්තයෙන්ම දුක්ඛය. ඒකාන්තයෙන්ම දුක්වන නිසා ඒවාට දුක්ඛ සත්‍යයි කියනු ලැබේ. හොඳයි. එතකොට දුක්ඛාරිය සත්‍ය. දුක්ඛාරිය සත්‍ය. දුක නැමැති ආර්ය සත්‍ය. එතකොට මේ දුක්ඛාරිය සත්‍ය කියන එක පැහැදිලි කරනවා ලෞකික සිත් 180ය ලෝභයෙන් අන්‍ය වූ චෛතසික 150ය රූප 820 යන මේ ධර්ම සමූහය දුක්ඛ සත්‍යයට අයත්ය. දැන් අපි ඉගෙනගත්තු පරමාර්ථ ධර්මයන් මේ චතුරාර්ය සත්‍යයට බෙදලා දක්වනවා. ඒකට මුලින්ම දුක්ඛ සත්‍යයට අයිති පරමාර්ථ ධර්මයන් මොනවද කියන එක මේ පාඩමේ පැහැදිලි කරනවා. බලන්න මුලින්ම ලෞකික සිත් 81. ලෞකික සිත් 81 දුක්ඛාරිය සත්‍යයට අයිති පරමාර්ථ ධර්ම. ඊට පස්සේ ලෝභයෙන් අන්‍ය වූ චෛතසික 150. එතන ලෝභය හැර මේ ලෞකික සිත්වල යෙදෙන චෛතසික 51. ලෝකෝත්තර සිත්වල චෛතසික ගන්නේ නැහැ. ලෞකික සිත්වල යෙදෙන ලෝභය හැර සෙසු චෛතසික 51 දුක්ඛාරිය සත්‍යයට අයිති. ඊට පස්සේ රූප 820. රූප 28. රූප 28. මෙන්න මේ ධර්ම සමූහය තමයි දුක්ඛාරිය සත්‍යයට අයිති වෙන්නේ. මේවට තමයි දුක කියලා කියන්නේ. මේ ධර්ම ටික තමයි දුක්ඛාරිය සත්‍ය වෙන්නේ. එතකොට ලෞකික සිත් කියනකොට අකුසල් සිත් තියෙනවා, කාමාවචර කුසල සිත්, විපාක ක්‍රියාසිත, ඊට පස්සේ රූපාවචර, අරූපාවචර මේ සියලු සිත් දුක්ඛාරිය සත්‍යයට අයිති. ඊට පස්සේ සිත්වල යෙදෙන චෛතසික ලෝභය හැර සෙසු 51. ඊට පස්සේ සියලුම රූප 28 දුක්ඛාරිය සත්‍යයට අයිති. බුදුරජාණන් වහන්සේ පරමාර්ථ වශයෙන් දුක කියලා පැහැදිලි කරේ මෙන්න මේ ධර්ම සමූහය. එතකොට දැන් අපි ඒ කියපු පරමාර්ථ ධර්මයන් නැත්නම් ඒ කියපු දුක
අපි සම්මුති වශයෙන් හඳුන්වන ආකාරය මෙතන පැහැදිලි කරනවා. අපි කියන්නේ ඉපදීමේ දුක, දිරීමේ දුක, මරණ දුක, ඥාති ව්‍යසනා නිසා ශෝක කරන්නට හඬන්නට වීමේ දුක, ඊට පස්සේ ඥාති ව්‍යසනාදී නිසා දැනෙන අධික සිතේ වෙහෙස, අප්‍රියන් සහ එක්වීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, උවමනා දැන් නැතිකමේ දුක, මේ සියල්ලම ඇතිවන්නේ සියල්ලටම වස්තු වන්නේ දුක්ඛ සත්‍යයට අයත් ධර්ම සමූහය. එතකොට අර දුක්ඛ සත්‍යයට කියපු ධර්ම සමූහය තමයි මෙන්න මේ කියපු දුකට වස්තු වෙන්නේ. වස්තු වෙන්නේ. එතකොට මේ කියපු ඉපදීම් දුක ආදී මේ සියල්ලම මේ ඇතිවන්නේ. නැත්තම් මේවා ඇතිවීම වශයෙන් පහළ වෙන්නේ අර කියපු දුක්ඛ සත්‍යයට අයිති ධර්ම ටික. ඉපදීමේ දුක, ජරා දුක, මරණ දුක ආදී මේ අපි කියන සම්මුති වශයෙන් කියන දුක් ටික පරමාර්ථ වශයෙන් අන්න අර මුලින් කියපේ ධර්මයන්ගේ පහළවීම, පැවතීම, නැතිවීම මේවා තමයි. නැත්තම් මේ දුක් වලට වස්තු වෙන්නේ මුලින් කියපු ඒ ලෞකික සිත් 81, ඊට පස්සේ වල යෙදෙන චෛතසික 51, ඊට පස්සේ රූප 28. එතකොට ඒ ධර්ම අතර ජාති ජරා මරණ යන මේ තුනෙන් මිදුණු එකම ධර්මයකද නැත. එතකොට ඒ ලෞකික සිත් 81 චෛතසික රූපවල මේ ජාති ජරා මරණ කියන දුක් වලින් නිදහස් වුණු එකම ධර්මයක්වත් නැහැ. ජාතිය කියන්නේ පහළ වීම. ජරාව කියලා කියන්නේ ඒවා දිරීමටපත් වෙනවා. ඊට පස්සේ මරණය කියන්නේ නැති වෙලා යනවා. එතකොට මේ ජාති ජරා මරණ කියන මේ දුක් වලින් නිදහස් වුණු එකම ධර්මයක්වත් නැහැ. සිතුත් එහෙමයි, චෛසිකත් එහෙමයි, රූපත් එහෙමයි ඇති වෙනවා, දිරනවා, නැති වෙනවා. එබැවින් මේ ධර්ම සමූහයේ ඒකාන්තයෙන්ම දුක්ඛය. ඒ නිසා ඒ දුක්ඛාර සත්‍යයට අයිති ධර්ම සමූහය ඒකාන්තයෙන්ම දුකක්. ඒකාන්තයෙන් දුක්ඛන නිසා ඒවට දුක්ඛ සත්‍යයි කියනු ලැබේ. ඒවා ඒකාන්තයෙන්ම දුක්ඛ ධර්ම නිසා ඒවට දුක්ඛ සත්‍ය කියලා කියනවා. දුක්ඛ සත්‍ය කියලා කියනවා. එතකොට අපි මේ දුක්ඛාර සත්‍යයට අයිති පරමාර්ථ ධර්ම මොනවද කියලා බලමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය මේ සාමාන්‍ය ජනයාට දේශනා කරපු ආකාරයත් අපි බලමු රූප සටහනකින්. එතකොට මේ දුක්ඛාර සත්‍යයට අයිති පරමාර්ථ ධර්ම. අපි ඉගෙන ගත්ත පරමාර්ථ ධර්ම අතර දුක්ඛාර සත්‍යයට අයිති ධර්ම. දැන් අපි ඉගෙන ගත්ත අකුසල් සිත් 12, ඊට පස්සේ අහේතුක සිත් 18, කාමාවචර ශෝභන සිත් 24, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර සිත් 8 හෝ 40, කෙටි ක්‍රමයෙන් 8, දීර්ඝ ක්‍රමයෙන් 40. එතකොට ඊට පස්සේ අපි චෛතසික දැන් මේ ටිකට චිත්ත කියලා කියන චිත්ත කියන පරමාර්ථ ධර්මයි. ඊළඟට අපි පෙන්වන්නේ ලෞකික සිත්වල උපදින චෛතසික. සර්වචිත්ත සාධාරණ 7, ප්‍රකීර්ණක 6. ඊට පස්සේ අකුසල චෛතසික අපි බලමු. මෙතන මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච, දිට්ඨි, මාන, දෝෂ, ඉස්සාමච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා, ලෝභ. ඒතර ලෝභය අපි වෙන් කරලා පහළට අරන් තියෙනවා. මෙතන ඔක්කොම චෛසික 14 තියෙනවා කුසල. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛසික 19, ඊළඟට අසාධාරණ ශෝභන චෛසික 6. ඒතර මේ ටික තමයි ලෞකික සිත්වල පහළ වෙන චෛතසික. ඊට පස්සේ අපි ලෝකෝත්තර සිත්වල පහළ විය හැකි චෛසික තියෙනවා. එහා පැත්තේ බලමු. පස්සය, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර, මේ ටික සාරවචිත්ත සාධාරණ චෛසික. ඊළඟට ප්‍රකීර්ණක චෛසික 6, ශෝභන සාධාරණ චෛසික 19, විරති චෛසික 3. එතකොට මේ සියල්ල පඤ්ඤා චෛසික. එතකොට මේ සියල්ල චෛතසික කියන පරමාර්ථය. ඊට පස්සේ මහා භූත රූප 4, උපාදාය රූප 24. මේ සියල්ල
රූප. ඊළඟට නිර්වාණි. නිර්වාණි නැමැති පරමාර්ථය. එතකොට මේ අතර අපි බලමු දුක්ඛාරි සත්‍යයට අයිති පරමාර්ථ ධර්ම. අන්න මුලින්ම අකුසල් සිත් 12, හේතුක සිත් 18, කාමාවචර සෝබන සිත් 24, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12. මෙන්න මේ ටික දුක්ඛාරි සත්‍යයට අයිති. ඊළඟට සර්වචිත්ත සාධාරණ 7. දැන් මේ ලෞකික සිත්වල පහළ වෙන චෛසිකයි. සර්වචිත්ත සාධාරණ 7, ප්‍රකීර්ණක චෛසික 6. ඊට පස්සේ අකුසල චෛසිකවලදී පහළම තියෙන ලෝභය හැර ඉතුරු ටික, ඉතුරු 13. මෝහ අහිරික අනුත්ථප්ප උද්ධච්ච දිට්ඨිමාන දෝෂ ඉස්සාමච්චරී කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා කියන ටික. ඊළඟට ශෝබන සාධාරණ චෛසික 19ත් අසාධාරණ ශෝබන චෛසික 6ත්. ඊළඟට මහා භූත රූප 4ත් උපාදාය රූප 24ත්. මෙන්න මේ ටික තමයි දුක්ඛාරි සත්‍ය කියලා කියන්නේ. නැත්නම් දුක්ඛාරි සත්‍යයට අයිති පරමාර්ථ ධර්ම. එතකොට දුක්ඛාරි සත්‍යයට අයිති නැති පරමාර්ථ ධර්ම මොනවද කියලා අපි බලමු. ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8, දීර්ඝ ක්‍රමයෙන් 40. දැන් මේ කහ පාටින් ලකුණු පෙන් ටික බලන්න. ඊළඟට ලෝකෝත්තර සිත්වල පහළ වෙන සියලු චෛසික. ඊළඟට යටම තියෙන නිර්වාණය. ඊළඟට අකුසල් චෛසිකවල තියෙන ලෝභය. ලෝකෝත්තර සිත්, ඒවල යෙදෙන චෛසික, නිර්වාණය, ලෝභය. මෙන්න මේ ටික දුක්ඛාරි සත්‍යයට අයිති නැහැ. මේ ටික දුක්ඛාරි සත්‍යයට අයිති නැහැ. එතකොට ලෝභය කියන එක අපිට ඉදිරියට එනවා. ඒක දුක්ඛ සමුදය ආරි සත්‍යයටයි අයිති වෙන්නේ. නිසායි දුක්ඛාරි සත්‍යයට අරගෙන නැත්තේ. හොඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය දේශනා, දුක්ඛාරි සත්‍ය දේශනා කරපු ආකාරය මේක මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කොටසක්. කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසාපි දුක්ඛා, අප්පියේහි සම්පයෝගෝපි දුක්ඛෝ, පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. තේරුම බලන්න. කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මහණනි දුක්ඛාරිය සත්‍ය කවරේද? ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්ය. ජරාපි දුක්ඛ, ජරාව දුකක්ය. මරණම්පි දුක්ඛං, මරණය දුකක්ය. ශෝක කිරීම දුකක්ය. පරිදේව, හඬා වැළපීම දුකක්ය. දුක්ඛ, කායික පීඩා දුකක්ය. දෝමනස්ස, මානසික පීඩා දුකක්ය. උපායාසාපි දුක්ඛ, බලවත් වෙහෙස දුකක්ය. අප්පියේහි සම්පයෝගෝපි දුක්ඛෝ, අප්‍රියන් හා එක්වීමද දුකක්ය. පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්ය. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, කැමැති වෙන දෑ නොලබීමද දුකක්ය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ, සැකවින් උපාදානස්කන්ධ පසම දුකක්ය. එතකොට දැන් මේකෙදි මේ දුක්ඛාරි සත්‍ය කියන්නේ මොකක්ද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. ඊට පස්සේ ජරාපි දුක්ඛ, ජරාවටපත් වීම, මහලු වීම ආදී ලෙඩවීම, මේකත් දුකක්. මරණම්පි දුක්ඛ, මරණයටපත් වීම දුකක්. ඊට පස්සේ ශෝක කියලා කියන්නේ ශෝක කිරීම. ශෝක කිරීම තමන්ගේ ඥාතීන් නැති වෙනකොට, භෝග නැති වෙනකොට, ඊට පස්සේ තමන්ගේ සීලය විනාශ වෙනකොට, රෝග හැදෙනකොට, තමන්ගේ සමාධි නැති වෙනකොට මේ විදිහේ අවස්ථාවල ශෝක කරනවා. මෙන්න මේ ශෝක කිරීමත් දුකක්. ඊට පස්සේ හඬා වැළපීම, පරිදේව. අර විදිහට භෝග විනාශ වෙනකොට, ඥාති නැති වෙනකොට, අසනීප හැදෙනකොට හඬා වැළපෙනවා.
එතකොට හඬා වැළපීම කියන්නේ දුකක්. ඊට පස්සේ දුක්ඛ කියන්නේ කායික පීඩා. කායික වශයෙන් දැනෙන වේදනාව. කය අතපය කොහේ හරි හැපෙනකොට සමහරට අනතුරු වෙනකොට මේ කයේ ඇති වෙන පීඩා. හිසේ කැක්කුම්, කන් කැක්කුම්, දත් කැක්කුම් මේ සියල්ලම. ඒවත් දුකක්. ඊට පස්සේ දෝමනස්ස මානසික පීඩා දුකක් කිය. ඒ කියන්නේ මනසට එන පීඩා. අමිහිරි අරමුණු එනකොට ඊට පස්සේ අයහපත් දේවල් අහන්න දකින්න ලැබෙනකොට ඒ ඇති වෙන මානසික පීඩාවත් දුකක්. ඊට පස්සේ බලවත් වෙහෙස, උපායාස කියන්නේ බලවත් වෙහෙස. සමහරු මේ පීඩාවට පස්සේ අඬලා වැළපිලා අවසානයේදී හොඳටම මහන්සි වෙලා බලාගත්තට බලාගෙන ඉන්නවා. ඒක තමයි මෙතන උපායාසය කියලා කියන්නේ. අන්න ඒකත් දුකක්. ඊට පස්සේ අප්‍රියෙහි සංපයෝගෝපි දුක්ඛෝ. අප්‍රියයන් හා එක්වීම දුකක්. අපිට කැමති නැති පුජ්‍යලයන් හමු වෙනකොට ඒක හිතට හරි පීඩාවක්. ඒක දුකක්. සමහරලාට යන තැන්වල ඒ අප්‍රිය පුජ්‍යලයෝ ඉන්නවා. වැඩ කරන්න ගියත් ඉන්නවා. ගමනක් යන්න ගියත් ඉන්නවා. එතකොට මෙන්න මේ අප්‍රිය පුජ්‍යලයන් අප්‍රිය දේවල් එක්ක මොහු වෙන්න වෙනවා. ඒක දුකක්. ඊට පස්සේ පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. තමන් ප්‍රිය කරන අය ඉන්නවා. දෙමව්පියන්, ඥාති හිතයිසි දරුවන් මේ අය නැති වෙලා යනවා. ඒගොල්ලෝ සමහරලාට අයින් වෙලා යනවා. ඒක දුකක්. ප්‍රිය පුජ්‍යලයන්ගෙන්, ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙන්න වෙනවා. තමන්ට ප්‍රිය දේවල් නැති වෙලා යනවා. ඒක දුකක්. ඊට පස්සේ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. එතකොට යමක් කැමති වෙනවද ඒ නොලබීම දුකක්. ඒ කියන්නේ තමන්ට කැමති දෑ නොලබීම දුකක්. දැන් අපි බලාපොරොත්තු වෙනවා ජරාවටපත් නොවී ඉන්න, අසනීප වලටපත් නොවී ඉන්න, මරණයටපත් නොවී ඉන්න. කැමති දේවල්ම ලැබිය යුතුයි. මේ විදිහට බලාපොරොත්තු තිබ්බට ඒවා හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. ඒ නොලැබෙනකොට ඒක දුකක්. ඒක දුකක්. ඊට පස්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න එතනදී පැහැදිලි කරනවා කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයෝ තමයි දුක කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධයෝ තමයි දුක කියලා කියන්නේ. මේ පංච උපාදානස්කන්ධයන් ඇතිවීම පැවතීම මේක දුකක්. පංච උපාදානස්කන්ධ කියනකොට අපි දන්නවා මේ ලෝකෝත්තර ධර්ම හැර සෙසු ධර්ම. දැන් අපි මෙතන දුක්ඛ සත්‍ය නිසා අපි ලෝභය අතහැරලා කතා කරනකොට අපි අර කතා කරපු ලෞකික සිත් 81, චෛසික 51, රූප 28. මෙන්න මේ ටික තමයි කෙටියෙන්ම කියනවා නම් දුක කියලා කියන්නේ. මේ ටික නිසා තමයි අපි මේ සම්මුති වශයෙන් කතා කරන ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක පරිදේව ආදී මේ දුක් සියල්ලම පවතින්නේ. මේ දුක් සියල්ලේම තම වස්තු වෙන්නේ ඔය කියපු පරමාර්ථ ධර්ම ටික. ඒ පරමාර්ථ ධර්ම ටික පෙනී සිටින්නේ මේ ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක පරිදේව ආදී විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී මේ දුක්ඛාරි සත්‍ය මේ විදිහට දේශනා කරනවා. හොඳයි. එතකොට මේ දුක්ඛාරි සත්‍ය සම්බන්ධයෙන් පිරිස අහලා තියෙනවා, දේශනා අහලා තියෙනවා. ඉතින් ඒ නිසා යම් අවබෝධයකුත් තියෙනවා පිරිසට. හොඳයි, අපි ඊළඟට පාඩමේ ඊළඟ කොටසක් කියවලා පැහැදිලි කරගමු ඊටු ටිකත්. අවසරයි ස්වාමීනි. හොඳයි. තවද දුක්ඛ සත්‍යයි කියන ලද ඒ සංස්කාර ධර්ම රාශියට ඇලුම් කරගෙන සිටින තැනැත්තා සංස්කාර දුක්ඛය,
විපරිණාම දුක්ඛය, දුක්ඛ දුක්ඛය යන මේ දුක් තුනෙන් පෙළෙන නිසාද ඒ ධර්මයෝ ඒකාන්තයෙන් දුක් වෙති. ඒ දුක් තුනෙන් සංස්කාර දුක්ඛය යනු යම් කිසිවක් පළමුවෙන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇතිවන දුකය. මිනිස් ලොව මිනිසෙකු වශයෙන් ඉපදීමට යම් කිසි පිනක් තිබිය යුතුය. පිනක් නැතිව මනුෂ්‍ය පංචස්කන්ධයක් නොලැබිය හැකිය. එබැවින් ලබනු කැමති තැනැත්තා විසින් ඒ සඳහා පින් කළ යුතුය. පින් කරන්නට වීම මනුෂ්‍ය පංචස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවන එක් දුකෙකි. පින් කළේද බොහෝ පව්කම් කළහොත් එය නොලැබේ. එබැවින් පවින් වැළකිය යුතුය. පවින් වැළකී සිටීමත් පහසු කරුණක් නොවේ. පවින් වැළකී සිටින්නට වීමත් මනුෂ්‍ය පංචස්කන්ධය ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඇති එක් දුකෙකි. මිනිස් ලොව උපන් පසු මිනිස් ජීවිත ඉබේ රැකෙන්නේ නොවේ. එය නැසෙන්නට නොදී පවත්වා ගැනීමට ආහාර පාන සැපයීමටත් ආරක්ෂා කිරීමටත් බොහෝ වෙහෙසිය යුතුය. ඒ වෙහෙසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තා වූ දුකය. ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධයෙන් ඇති කරන සංස්කාර දුක්ඛයයි. විපරිණාම දුක්ඛය යනු ඇති වූ සංස්කාරයන් දිරා යාමෙන් හා බිඳී යාමෙන් වන දුකය. මේ මනුෂ්‍ය පංචස්කන්ධය කෙසේ පෝෂණය කළත් දිර දිරා වෙනස් වන්නේය. උවමනා පමණට ආහාර ආදිය නොලැබීමෙන් හෝ උවමනා පරිදි ප්‍රත්‍යයන් නොලැබීමෙන් හෝ අන් කිසි අන්තරායකින් හෝ මරණයට පැමිණෙන්නට වීමෙන් එය විනාශ විය හැකිය. ආයුෂය ගෙවීමෙන් කවදා හෝ මරණයට පැමිණ එය සම්පූර්ණයෙන් විනාශ වන්නේය. එය කවර බලයකින්වත් නොවැළැක්විය හැකිය. පංචස්කන්ධය නැසී යා හැකි රෝගාදී කරුණු දුටු කල්හි එය රැක ගැනීමට බොහෝ වෙහෙසෙන්නට සිදුවන්නේය. විනාශ වීමේ නිමිති දුටු කල්හි මහත් වූ බියක් හා ශෝකයක් ද ඇතිවේ. ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධය පිළිබඳ විපරිණාම දුක්ඛයය. වරින් වර නොයෙක් කරුණෙන් ශරීරයේ නොයෙක් තැන්වල ඇතිවන දුක්ඛ වේදනා හා නොයෙක් කරුණෙන් ඇතිවන මානසික දුක්ඛ වේදනා දුක්ඛ නම් වේ. එක් ජීවිත කාලයකදී එබඳු දුක් බොහෝ ඇතිවන්නේය. මනුෂ්‍ය පංචස්කන්ධයක් නැතිනම් ඒ දුක් එකකුදු ඇති නොවේ. එබැවින් ඒ දුක් සියල්ලම මනුෂ්‍ය පංචස්කන්ධයෙන්ම ඇති කරන ඒවා බව කිය යුතුය. අන්‍ය පංචස්කන්ධ වලින්ද එසේම ත්‍රිවිධ දුක්ඛය ඇති කරනු ලැබේ. ඉහත දුක්ඛ සත්‍යයට අයත්‍යයි කී සංස්කාර සියල්ලම ත්‍රිවිධ දුක්ඛය නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තාට ඇති කර දෙන්නේය. එබැවින් ඒ සංස්කාර සමූහය සත්‍ය වූ දුක හෙවත් දුක්ඛ සත්‍ය වන්නේය. හොඳයි. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන තවදුරටත් පැහැදිලි කරනවා. තවද දුක්ඛ සත්‍යයි කියන ලද සංස්කාර ධර්ම රාශියට ඇලුම් කරගෙන සිටින තැනැත්තා සංස්කාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ දුක්ඛ දුක්ඛේ යන මේ දුක් තුලින් පෙනෙන නිසාද ඒ ධර්මිය ඒකාන්තයෙන් දුක් වෙති. එතකොට දැන් මේ දුක්ඛ සත්‍යයි කියපෝ මේ සංස්කාර ධර්මයන්ට ඇලුම් කරගෙන ඉන්න තැනැත්තා. මේ සංස්කාර දුකින් විපරිණාම දුකින් දුක්ඛ දුකින් කියන මේ දුක් තුنين පෙළෙනවා. විතරම පෙළෙනවා. අන්න ඒ නිසා ඒකාන්තයෙන් මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයන්. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම පැහැදිලි කරනවා මෙතන දුක් තුනකින් පෙළෙනවා කියලා.
දැන් මේ සංස්කාර ධර්මයන්ට ඇලිලා ඉන්න පුජ්‍යලයා කියනකොට සාමාන්‍යයෙන් මෙතන සංස්කාර ධර්මයන් කියනකොට අදහස් කරන්නේ මේ ජීවිතේ. එතකොට සිත් කියන්නේ, චෛතසික කියන්නේ, රූප කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ජීවිතේට. එතකොට රූප අසුරු කරගෙන සිත් පහළ වෙනවා. සිතුත් එක්ක චෛතසික පහළ වෙනවා. එතකොට මේ ජීවිතේට ඇලුම් කරගෙන ඉන්න පුජ්‍යලයා දුක් තුනකින් පෙළෙනවා. මොනවද මේ සංස්කාර දුක, ඊළඟට විපරිණාම දුක, ඊට පස්සේ දුක්ඛ දුක. මේ කියන දුක් තුنين පෙළෙනවා. එතකොට මේ දුක් තුنين පෙළෙන නිසාම මේ පෙළීමට භාජනීය වෙන මේ සංස්කාර ධර්මයන් ඒකාන්තයෙන්ම දුකක්. එහෙම නැත්නම් මේ ජීවිතය ඒකාන්තයෙන්ම දුකක්. එතකොට මේකේ මුලින්ම පැහැදිලි කරනවා මේ සංස්කාර දුක කියන්නේ මොකක්ද කියලා. ඒ දුක් තුනෙන් සංස්කාර දුක යනු යම් කිසිවක් පළමුවෙන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇතිවෙන දුකය. සංස්කාර දුක කියලා කියන්නේ යම් කිසිවක් මුලින්ම ඇති කර ගැනීම සම්බන්ධයෙන්ුත් ඒ පවත්වා ගැනීම සම්බන්ධයෙන්ුත් ඇතිවෙන දුක. එතකොට ඒක පැහැදිලි කරනවා මිනිස් ලොව මිනිසකු වශයෙන් ඉපදීමට යම් කිසි පිනක් තිබිය යුතුය. පිනක් නැතිව මනුෂ්‍ය පංචස්කන්ධයක් නොලබිය හැකියි. එතකොට දැන් මනුෂ්‍ය ලෝකේ මිනිසෙක් කියලා උපදින්නට පිනක් තියෙන්න ඕනේ. පිනක් නැතුව උපදින්න බෑ. දැන් අපි හැමෝම දන්නවා අපි මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ පිනකින්. එහෙම නැත්නම් අපි කියන්නේ අපේ ප්‍රතිසන්දි සිත කුසල විපාක සිතක්. පෙර කරපු පිනක් කුසලයක් තමයි මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙලා මේ මනුස්ස ජීවිතයක් ලැබලා දුන්නේ. ඒ විපාකයේ විදිහට මනුස්ස ජීවිතයක් ලැබුණා. එතකොට ඒ පින කියන එකත් අපිට පෙර ජීවිතේ නිකම්ම ලැබුණු දෙයක් නෙවෙයි. දැන් අපි නැවත මනුස්ස ජීවිතයක් ලබනවා නම් පින් කරන්න ඕනේ. ඒකට පින කියන එක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මහන්සි වෙන්න ඕනේ. එතකොට බලන්න මනුස්ස ජීවිතයක් එහෙම නැත්නම් මනුස්ස පංචස්කන්ධයක් උපදවා ගන්නට පින් කරන්න ඕනේ. පින් කිරීම කියන එක ඒ පින් කිරීමටත් වෙහෙසෙන්න අවශ්‍යයි. එතකොට දානීය දෙනවා නම් දානීය දෙන්න උදේම පාන්දර නැගිටලා ඒවා සකස් කරන්න ඕනි, වෙහෙසෙන්න ඕනි, අරගෙන යන්නට ඕනි. මේ විදිහේ බොහෝ දේවල් කරන්න තියෙනවා. දානයක් දෙන්න ගියා. මේ වෙහෙසෙන්න ඕනි. ඊට පස්සේ සිල් රකින්න දානෙ දීලාමදි සිල් රකින්නත් ඕනි. සිල් රැකීම ඊට වැඩිය අමාරුයි. දැන් සාමාන්‍ය පංචශීලයක් නිරතුරුව රකින්න ඕනේ. ඉතින් කෙනෙකුට බොරු කියන්නේ නැතුව ඉන්නවා කියන එක හරි අමාරුයි. ඉතින් මේ විදිහට මේ පංචශීලයේ රකින්න දැන් පොයේ දවසට එන්න ඕනේ. ඇවිල්ලා පොයේ දවසේ අටසිල් දසසිල් සමාදන් වෙන්න ඕනේ. ඒකල හවස් වෙනකම්ම ඒ සිල් ශාලාවල ඉන්න ඕනේ. එතකොට කේලම් කීම් වලින් වළකින්න ඕනේ. පරුස වචන කියන වලින් වළකින්න ඕනේ. සම්පප්පලාප කීමෙන් වළකින්න ඕනේ. මේ විදිහට මේ ශික්ෂාපද රකින්න ඕනේ. ඒකට සමහරුන්ට මේක හරි අමාරුයි. සමහරු ඒ සිල් පොයේ දවසට හවස් වෙනකන් හරි අමාරුවෙන් ඉන්නේ. මොකද හිතකට කැමති නැහැ. බොහෝම අපහසුයෙන් මේ සීලය ආරක්ෂා කරන්නේ. එතකොට බොහෝ කාලයක් ඒ සීල් ශාලාවේ ඉඳගෙන ඉන්න ඕනේ. එක ඉරියව්වෙන් ඉන්න ඕනේ. එතකොට මේ විදිහට ගොඩක් වෙහෙසෙන්න ඕනේ සීලයක් රැකගන්න. ඊට පස්සේ භාවනා කරන්න එක ඉරියව්වක බොහෝ වෙලාවක් ඉන්න ඕනේ. සිත විසිරෙනකොට නැවත අරමුණට ගන්න ඕනේ. මේ විදිහට බොහෝ වෙහෙසෙන්න ඕනේ. එතකොට අලුතෙන් මනුෂ්‍ය ලෝකේ උපදින්න මනුෂ්‍ය පංචස්කන්ධයක් ලබා ගන්න පින් කරන්න වෙහෙසෙන්න ඕනේ. මේක දුකක්. යමක් අලුතෙන් ඇති කරගන්න දුක් විඳින්න ඕනේ. ඊට පස්සේ ධර්ම ශ්‍රවණී කරන්න මවට පියාට උපස්ථාන කිරීම ඊට පස්සේ පින් අනුමෝදන් කිරීම මේ විදිහේ දේවල් කරන්න ඕනේ.
එතකොට ඒවා කිරීමට වෙහෙසෙන්න ඕනේ. ඒක දුකක්. එතකොට මනුෂ්‍ය පංචස්කන්ධයක් උපදවා ගන්න නිකම් බෑ. මහන්සි වෙන්න ඕනි. ඒ සඳහා වෙහෙසෙන්න ඕනි. එතකොට පින් කරන්නට වීම මනුෂ්‍ය පංචස්කන්ධයේ සම්බන්ධයෙන් ඇතිවෙන එක් දුකකි. ඉතින් මේ පින් කරන්න වෙහෙසෙන්න ඕනේ. ඒක මනුෂ්‍ය පංචස්කන්ධය උපදවා ගැනීමට කරන්න තියෙන මේ වෙනුවෙන් තියෙන දුකක්. පින් කලේද බොහෝ පව් කළහොත් ඒ නොලැබේ. එතකොට පින් කරනවා. හැබැයි බොහෝ පව් කරනවා. පින් කරන වෙලාවට පින් කරාට ගෙදර ගියාට පස්සේ පව් කරනවා. ඉතින් ඒ පව් කරාට පස්සේ අර පව් බලවත් නිසා ඒත් මනුෂ්‍ය පංචස්කන්ධ මේ මනුෂ්‍ය ජීවිතය ලැබෙන්නේ නැහැ. එහෙමනම් පව් වලින් වළකින්න ඕනේ. පව් වලින් වළකිනවා කියන එක ඊට වැඩි අපහසු දෙයක්. මොකද මේ සංසාරේ හුරු වෙලා තියෙන්නේ මේ හිත පවට. එතකොට ඒකින් වළකිනවා කියලා කියන්නේ හරි අමාරු දෙයක්. සමහරුන්ට බොරු කියන්නේ නැතුව ඉන්න බෑ. සමහරුන්ට සුරාපානය නොකර ඉන්න බෑ. සමහරුන්ට සත්තු මරන්න නැතුව ඉන්න බෑ. සමහරුන්ට කේලම් නොකිය ඉන්න බෑ. සමහරුන්ට හිස් වචන සම්පප්පලාප නොකිය ඉන්න බෑ. සමහරුන්ට පරුස වචන නොකිය ඉන්න බෑ. සමහරුන්ට කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්න බෑ. මේ විදිහට මේ අකුසලෙන් වළකිනවා කියන එක බොහොම අමාරු දෙයක්. එතකොට අකුසලයෙන් වැළකීලා කුසල් කරන්නත් ඕනේ. ඒක ලොකු වෙහෙසක් ගන්න ඕනේ. එතකොට අන්න අලුතෙන් යමක් උපදවා ගන්න නැත්නම් මනුෂ්‍ය පංචස්කන්ධයක් උපදවා ගන්න දුක් විඳින්න ඕනේ. එතකොට මෙන්න මේක සංස්කාර දුක. මේ දුකෙන් පෙළෙනවා නිරන්තරයෙන්ම සත්‍යයට. ඒ විතරක් නෙවෙයි මිනිස් ලොව උපන් පසු මිනිස් ජීවිතේ ඉපේ රැකෙන්නේ නොවේ. ඒ නැසෙන්නට නොදී පවත්වා ගැනීමට ආහාර පාන සැපීමත් ආරක්ෂා කිරීමටත් බොහෝ වෙහෙසිය යුතුය. ඉතින් දැන් මේ බොහොම වෙහෙසිලා මනුස්ස පංචස්කන්ධයක් උපදවා ගත්තට පස්සේ කියන අකුසල් නොකර කුසල් කරමින් උපදවා ගත්තට පස්සේ ඒක નિરાයාසයෙන් පවතින්නේ නැහැ. ඉබේම පවතින්නේ නැහැ. ඒක පවත්වා ගන්න වෙහෙසෙන්න ඕන ඊළඟට. ආහාර පාන නිතර දිනපතා ආහාර පාන දෙන්න ඕනේ. ඊට පස්සේ පිපාසෙනකොට වතුර දෙන්න ඕනේ. අසනීප වෙනකොට බෙහෙත් දෙන්න ඕනේ. ඊට පස්සේ එක ඉරියව්වක දීර්ඝ වේලාවක් ඉන්න බෑ, ඉරියව් මාරු කරන්න ඕනේ. වසංගත එනකොට ආරක්ෂා වෙන්න ඕනේ. ඊට පස්සේ විෂ මඳුරෝ ඉන්නවා කියනකොට ඒ වලින් ආරක්ෂා මේ ශරීරය ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ. ඊට පස්සේ ජල ගැලීම් වෙනවා කියනකොට සුලිසුලන් එනවා කියනකොට මොහොත ගොඩ ගැලීම් වෙනවා. ඊට පස්සේ ලැබු ගිනි එනවා කියනකොට ආරක්ෂා කරගන්න ඕනේ. මේ විදිහට ඒ ශරීරය මේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතේ පවත්වා ගන්න වෙහෙසෙන්න ඕනේ ඊට පස්සේ. මේ වෙනුවෙන් රැකී ආරක්ෂා කරන්න ඕනේ. ධනෙ උපදවන්න ඕනේ. මේ සියල්ලම කරන්න ඕනේ. එතකොට ඒ වෙහෙසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තා වූ දුකේ. එතකොට මේ වෙහෙසීම කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ඒ ජීවිතේ පවත්වා ගන්න විඳින දුක. එතකොට දුකක් විඳලා වෙහෙසිලා දුකක් විඳලා තමයි මේ පංචස්කන්ධේ උපදවා ගත්තට පස්සේ ඒක පවත්වා ගන්න දුකක් විඳින්න. එතකොට මේ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධයෙන් ඇති කරන සංස්කාර දුක්ඛයයි. එතකොට මේ මනුෂ්‍ය පංචස්කන්ධයෙන් ඇති කරන සංස්කාර දුක. සංස්කාර දුක. ඇති කරගන්නත් දුක් විඳින්න ඕනේ, පවත්වන්නත් දුක් විඳින්න ඕනේ. එතකොට මේ සංස්කාරයන්ට මේ ජීවිතයට ඇලුණු තැනත්තාට මෙන්න මේ දුක තියෙනවා. මේ දුකින් ඒ තැනත්තා පෙළෙනවා. එතකොට ඇති වුණු දැන් මේ දුක දැනගෙන මේකෙන් අයින් වෙන්න ඕනි, මොකොත් කරන්න නැතුව ඉන්න ඕනි කියලා හිතුවට ඒත් බෑ. එතකොට ඊට වැඩිය දුකක්. කොහොම හරි පවත්වා ගන්න ඕනි. ආහාර ගන්න නැතුව ඉන්නවා කියලා හිතුවට බෑ.
මේ පැම් පානීය නොකර ඉන්නවා කියලා හිතුවට බෑ. ඊට පස්සේ ඊට වැඩි දුකක්. ඉරියව් මාරු කරන්නේ නැතුවම ඉන්නවා නිදාගෙනම ඉන්නවා කියලා හිතුවට ඉන්න බෑ. එතකොට දීර්ඝ වේලාවක් එහෙම ඉන්න බෑ. ඊට පස්සේ ඊට වැඩි දුකක්. ඉරියව් මාරු කරන්න. එතකොට මේ විදිහට මේ උපදවා ගන්නත් පවත්වා ගන්නත් දුක් විඳින්න ඕන. තමයි සංස්කාර දුක කියලා කියන්නේ. ඊට පස්සේ විපරිණාම දුක. මේ ජීවිතයට අලුම් කරගෙන ඉන්න පුද්ගලයාට ඊළඟට විපරිණාම දුක තියෙනවා. ඒයින් පෙළෙනවා. විපරිණාම දුක කියලා කියන්නේ සංස්කාරයන් දි รา යෑමෙන් හා බිඳී යාමෙන් වෙන දුක. එතකොට මේ සංස්කාරයන් දි รา යෑමෙන් බිඳී යෑමෙන් වෙන දුක. එහෙම නැත්නම් අපි කියන්නේ මේ ජීවිතය දිරනවා. ඒ වගේම බිඳිලා නැති වෙලා යනවා. ඒ තුල ඇති වෙන දුක. දැන් වෙහෙස වෙලා පින් කරලා උපදවා ගත්තා. ඊට පස්සේ දැන් පවත්ත ගන්නවා. මේ පංචස්කන්ධය පවත්ත ගන්න. මේ ජීවිතේ පවත්ත ගන්න නොඒක් විදියට දුක් විඳිනවා. ආහාර පාන දෙනවා, පාන වර්ග දෙනවා, බෙහෙත් ගන්නවා, ඉරියව් මාරු කරනවා, මේ සියල්ලම කරනවා. එතකොට ශරීරයේ ලේ අසම්බර වෙනකොට ඒක සකස් කරගන්නවා. ශරීරයේ අවයව වල අසම්බර වෙනකොට ඒවට බෙහෙත් අරගෙන හදා ගන්නවා. ඒකට බර වැඩි නම් බර අඩු කරගන්නවා. ලේ මදි නම් ඒවා හදා ගන්නවා. යම් ශරීරයම් ශක්තිය අඩු නම් ඒවට විටමින් ආදී අරගෙන ඒවා හදා ගන්නවා. මේ ඔක්කොම කරනවා. ඉරියව් මාරු කරනවා. හැබැයි ඒ මොනවා කරත් මේ ශරීරේ දි รา යන්න පටන් ගන්නවා. වයසට යනවා. ශරීර ශක්තිය හීන වේගෙන යනවා. ඇස් නොපෙනී පෙනීම අඩු වේගෙන යනවා. කන් ඇහිම අඩු වේගෙන යනවා. දත් හැලීගෙන යනවා. ඇඟ රැලි වැටිගෙන යනවා. ඉතින් මේ විදිහට දි รา පත් වෙනවා. එතකොට මේවා වෙනකොට සතුටක් නෙවෙයි තියෙන්නේ දුකක්. සතුටක් ඇති වෙන්නේ නැහැ කාටවත්. දුකක් ඇති වෙන්නේ. මේක නවත්ත ගන්න බෑ. මොනවා කරත් නවත්ත ගන්න බෑ. ඉතින් తాවකාලිකව එක එක දේවල් කරාට මේක නවත්තන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසානයේදී දැන් සමහරට ආහාර පාන හිගවීම නිසා, බෙහෙත් නැතිවීම නිසා මරණයටත්පත් වෙනවා. මේ ජීවිතේ නැසිලා යනවා. එතකොට වමනා පමණට ආහාර නොලැබීමෙන්, වමනා පරිදි ප්‍රත්‍ය නොලැබීමෙන්, අන් කිසි අන්තරායකින් මරණයට පැමිණෙන්නට වීමෙන් ඒ විනාශ විය හැකිය. ඒ කියන්නේ මරණයටපත් වීමෙන් විනාශ වෙනවා. එතකොට ආයුෂයේ ගෙවීමෙන් කවදා හෝ මරණයට පැමිණ ඒ සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ. ඉතින් එහෙම නැති වුණත් ආයුෂයේ ගෙවිලා දවසක විනාශයටපත් වෙනවා. පංචස්කන්ධේ නැසී යා හැකි රෝගාදී කරුණු දුටු කල්හි ඒ රැක ගැනීමට බොහෝ වෙහෙසෙන්නට සිදුවන්නේ. විනාශ වීමේ නිමිති දුටු කල්හි මහත් වූ බියක් හෝ ශෝකයක්ද ඇතිවේ. ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධය පිළිබඳ විපරිණාම දුකේ. එතකොට දැන් මේ පංචස්කන්ධේ විනාශ වෙන්න කරුණු දකින්නකොට ලොකු බයක්, ලොකු ශෝකයක් හට ගන්නවා. ඒ වලින් වළකින්න වෙහෙසෙනවා. එතකොට මේ සියල්ලම මේ පංචස්කන්ධය පිළිබඳ විපරිණාම දුක. එතකොට මරණයටපත් වෙන්න කිට් වෙනකොට පුදුම දුකක්. දැන් තමන් අවුරුදු 70 80 වෙනකොට ඔන්න තමන්ගේ සමකාලීනයන් එක එක්කෙනා මැරෙනවා. අසවලා මැරුණා කියනවා, අසවල් තැනැත්තා මැරුණා, අසවල් යාළුවා මැරුණා. මෙහෙම පණිවිඩ එනකොට අන්න තමන්ට මේ ජීවිතේ නැසීමේ බය එනවා. ඊළඟට මට වෙන්න පුළුවන්. ඒකට මට වෙන්න පුළුවන් අන්න නැසීමේ බිය, නැසීමේ දුක. එතකොට යම් වසංගතයක් එනවා කියනකොටම බය වෙනවා. ඊට පස්සේ විෂ මඳුරෝ ඉන්නවා කියනකොටම බය වෙනවා. ලැබු ගින්නක් එනවා කියනකොටම බය වෙනවා. ගම් වතුරක් එනවා කියනකොට බය වෙනවා. සොලි සුළඟක් එනවා කියනකොට බය වෙනවා. ඇයි මේ මරණ බය? විනාශ වීම, මේ ජීවිතේ විනාශ වීම සම්බන්ධයෙන් බය. එතකොට මෙන්න මේ විපරිණාම දුකෙන් නිරන්තරයෙන්ම පෙළෙනවා.
කොච්චර හොඳින් පෝෂණය කරත් දිරීමට නැසීමටපත් වෙනවා. ඒ දිරීම නැසීම නිසා ඇති වෙන දුක එතන විපරිණාම දුක කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ දුක්ඛ වරින් වර නොඑක් කරුණින් ශරීරයේ නොඑක් තැන්වල ඇතිවෙන දුක් වේදනා හා නොඑක් කරුණෙන් ඇතිවෙන මානසික දුක් වේදනා දුක්ඛ නම් වේ. එතකොට කායික දුක් මානසික දුක් තමයි මෙතන දුක්ඛේ කියලා කියන්නේ. සමහර ලාවට අතපය තැළුනහම, රියානතුරු වලට ලක් වුනහම, නැත්නම් උඩක ඉඳලා පහළට වැටුනහම මේ වෙලාවට කායික දුක. ඊට පස්සේ මානසික දුක එක නොඑක් ආකාර වලින් එනවා. මනසට පීඩා, දුක. එතකොට මේවට තමයි කියන්නේ දුක්ඛ කියලා. දුක්ඛ. එතකොට මේ ජීවිතේට නැත්නම් මේ දුක්ඛාරය සත්‍යයට අයිති මේ සංස්කාර ධර්මයන් කියන්නේ මේ හේතුන්ගෙන් හටගත්තු ධර්මයන්ට ඇලිලා ඉන්න පුජ්‍යලයාට මෙන්න මේ දුක් තුنين පෙළීමට සිද්ධ වෙනවා. දුක් තුලින් මේ දුක් තුنين පෙළෙනවා. දුක් තුنين පෙළෙනවා. එතකොට එබැවින් ඒ දුක් සියල්ලම මනුෂ්‍ය පංචස්කන්ධයෙන්ම ඇති කරන ඒවා බව කිය යුතුය. එතකොට මේ සියල්ලම මේ දුක් සියල්ලම මනුෂ්‍ය පංචස්කන්ධයෙන් ඇති කරන ඒවා. මනුෂ්‍ය පංචස්කන්ධයෙන් ඇති කරන ඒවා. එතකොට අන්‍ය පංචස්කන්ධ වලින්ද එසේම මේ ත්‍රිවිධ දුක්ඛේම ඇති කරනු ලැබේ. අන්‍ය පංචස්කන්ධ වලිනොත් මේ දුක ඒ විදිහටම ඇති කරනවා. එතකොට අපි මෙතන විශේෂයෙන්ම පංචස්කන්ධය කියලා අදහස් කරන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන. ඒක මතකේ තියාගන්න. එතකොට ඉහෙත දුක්ඛ සත්‍යයට අයත් එකී සංස්කාර සියල්ලම ත්‍රිවිධ දුක්ඛේ නිසා ඒවට ඇලුම් කරන තැනට ඇති කර දෙන්නේ දුකක් ඇති කරලා දෙනවා. එතකොට දැන් මේ සංස්කාරයන්ට ඇලුම් කරගෙන ඉන්න පුජ්‍යලයාට මෙන්න මේ දුක් තුනටම මුහුණ දෙන්න වෙනවා. දුක් තුනට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ දුක් එහෙමනම් ඇති කරන්නේ මේ පංච උපාදානස්කන්ධේ. එහෙම නැත්නම් අපි අර දුක්ඛ සත්‍යයට අයිති ධර්ම. ඒ නිසා ඒවා ඒකාන්තයෙන්ම දුකක්. එබැවින් මේ සංස්කාර සමූහයේ සත්‍ය වූ දුක හෙවත් දුක්ඛ සත්‍ය වන්නේ. ඒ නිසා සිත් 81 තණ්හාව හැර චෛසික 51 ලෞකික සිත්වල යෙදෙන චෛසික 51 රූප 28 කියලා කියන්නේ ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයක්. ඒ ධර්මයන් තමයි මේ දුක ඇති කරලා දෙන්නේ. ඒ ධර්මයන් තමයි මේ දුක විදිහට පෙනී සිටින්නේ. ඉතින් මේ කාරණාව තමයි මේ පාඩමේ පැහැදිලි කරේ. එතකොට අපිට මේ ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ දුකක් ලැබීම. ජීවිතයක් පවතිනවා කියලා කියන්නේ දුකක පැවැත්ම. එතකොට ජීවිතේ නැති වෙලා යනවා කියන්නේ දුක නැති වෙලා යෑම. දැන් අපි අපේ ජීවිත ගැන බලුවොත් එහෙම දැන් මනුස්ස ජීවිතයක් ලබන්න පින් කරන්න ඕනේ. පින් කරන්න වෙහෙසෙන්න ඕනේ. ඒකට තමන්ගේ කාලය වැය කරන්න ඕනේ, ධනෙ වැය කරන්න ඕනේ, ශ්‍රමය වැය කරන්න ඕනේ, මේවා වැය කරන්න ඕනේ. ඒක වෙහෙසීමක්, ඒක දුකක්. ඊට පස්සේ ලැබෙන ජීවිතේ ඔන්න මව් කුසක උපදිනකොට මුලින්ම මාස 8ක් 9ක් මව් කුසේ හිර වෙලා ඉන්න ඕනේ. ඒක දුකක්. ඒ ජාතිය දුකයි කියලා කියන්නේ ඒකයි. ඉපදීම දුකක්. මොකද ඒ ඉපදීම සඳහා ඒ මව් කුසේ ඉඳීමත් දුකක්. ඉපදුනාට පස්සේ දුක් විඳින්න වෙනවානේ. ඒ නිසාත් ඉපදීම දුකක්. ඊට පස්සේ මව් කුසෙන් එළියට ආවට පස්සේ මුලින්ම බඩ ගන්නවා, ඊට පස්සේ දන ගන්නවා, ඊට පස්සේ දෙපයින් හිටගෙන ඇවිදිනවා. ඉතින් දෙපයින් හිටගෙන ඇවිදින කාලේ වෙනකොට ඔන්න පෙර පාසල් යන්න ඕනේ. ඊට පස්සේ පාසල් යන්න ඕනේ. පාසල් ටික දවසක් යනකොටම ඔන්න ශිෂ්‍යත්ව පන්ති වලට යන්න ඕනේ.
ඊට පස්සේ ඒක ඉවරුණාට පස්සේ නැවත පාසල් යන්න තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ පන්ති වලට යන්න. ඒ පාසල් යන්නත් ඕනි, පන්ති වලට යන්නත් ඕනි. ඊට පස්සේ උසස් පෙළ ඉවරුණාට පස්සේ ඊට පස්සේ උසස් පෙළට පන්ති යන්න ඕනි, ඒවා කරන්න ඕනි, වෙහෙසෙන්න ඕනි. ඊට පස්සේ විශ්වවිද්‍යාලයකට යනකොට එහිම අවුරුදු ගාණක් දුක් විඳින්න ඕනි, නිදි මරන්න ඕනි, පාඩම් කරන්න ඕනි. ඊට පස්සේ රැකියාවක් ගත්තට පස්සේ රැකියාවට යන්න ඕනි. රැකියාවට ගිහිල්ලත් වෙහෙසෙන්න ඕනි. නිකන් ඉන්න බෑ. අවුව වැස්ස බලන්න නැතුව, උවදුර බලන්න නැතුව යන්න ඕනි. සමහරුන්ට ජීවිත අවදානම් තියෙන රැකියා කරන්න ඕනි. ඊට පස්සේ රැකියා කරලා නවතින්න බෑ. ඊට පස්සේ විවාහ වෙන්න ඕනි. විවාහ වෙලා නවතින්න බෑ. ළමයි සකස් කරන්න ඕනි. ඊට පස්සේ ළමයින්ගේ වැඩ කරන්න ඕනි. ඒ අතරට ගෙවල් හදන්න ඕනි. කෑම බීම හොයාගන්න වෙහෙසෙන්න ඕනි. කෑම බීම හදන්න ඕනි. අසනීප වුණාම බෙහෙත් හේත් කරන්න ඕනි. ඊට පස්සේ ළමයි ලැබුණාට පස්සේ අර තමන් කරපු ටිකම ළමයින්ට කරන්න ඕනි. දැන් තමන් මව් කුසේ මාස 8ක් 9ක් හිටියා. ඊට පස්සේ ළමයි තමන්ගේ කුසේ මාස 8ක් 9ක් ඉන්නවා. ඒ දුක තමන් දරන්න ඕනි. ස්වාමියා නම් ඊට අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න වෙහෙසෙන්න ඕනි. ඊට පස්සේ ළමයින්ව ඔන්න ඇවිදින කාලේ වෙනකොට පෙර පාසල් එක් කරගෙන යන්න ඕනි. ඊට පස්සේ පාසල් එක් කරගෙන යන්න ඕනි. ඊට පස්සේ අර තමන් කරා වගේම ශිෂ්‍යත්ව විභාගයට පන්ති එක් කරගෙන යන්න ඕනි. ඊට පස්සේ ඒක වුණාට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කරවන්න ඕනි. හොඳට උගන්වන්න ඕනි. පන්ති එක් කරගෙන යන්න ඕනි. ඒවට වියදම් කරන්න ඕනි. ඊට පස්සේ උසස් පෙළ සඳහා වෙහෙසෙන්න ඕනි. මේ උනන්දු කරවන්න ඕනි. ඒවට කටයුතු කරන්න ඕනි. ඊට පස්සේ විශ්වවිද්‍යාල වලට යවන්න ඕනි. ඒ සඳහා වෙහෙසෙන්න ඕනි. ඒක ඉවරනාට පස්සේ රැකියාවක්. රැකියාවට උනන්දු කළ රැකියාව කරවන්න ඕනි. ඊට පස්සේ ඒ අයගේ ආවාහ විවාහ කටයුතු කරලා දෙන්න ඕනි. ඒවට මුදල් හොයන්න ඕනි, වෙහෙසෙන්න ඕනි, දුක් විඳින්න ඕනි. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ළමයි මොනබුරු මිනිබිරියන්ගේ සුරතල් බලන්න එතන ආශාවක් තියෙනවා. ඊට පස්සේ ඒ අය ලැබුණාට පස්සේ ඒ අය එක්කර පෙර පාසල් එක් කරගෙන යන්න ඕනි, පාසල් එක් කරගෙන යන්න ඕනි, උගන්වන්න ඕනි. ඒවට වෙහෙසෙනවා. ඊට පස්සේ ඒ අය ඉගෙන ගන්න කාලේ වගේ වෙනකොට ඔන්න තමන් මැරිලා යනවා. ඒ මැරිලා ගිහිල්ලා ආයෙ උපදිනවා. ආයෙ මව් කුසේ දැන් පින්දහම් කරගත්තු නිසා මව් කුසේ උපදිනවා කියන්නේ ආයෙ ඉන්න ඕනි මාස 8ක් 9ක්. ඊට පස්සේ ආයේ මව් කුසෙන් ආවට පස්සේ බඩ ගාගෙන දන ගාගෙන ගිහිල්ලා ඇවිදින කාලෙනකොට ආයේ පෙර පාසල්. ඊට පස්සේ ආයේ ඉස්කෝලේ යන්න ඕනේ. ආයේ අර විභාග වලට මුහුණ දෙන්න ඕනේ. ආයේ සාමාන්‍ය පෙළට වෙහෙසෙන්න ඕනේ. ආයේ උසස් පෙළට වෙහෙසෙන්න ඕනේ. ආයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෙහෙසෙන්න ඕනේ. ඊට පස්සේ ආයේ රැකියාව කරන්න ඕනේ. ආයේ විවාහ වෙන්න ඕනේ. ආයේ ළමයි හදන්න ඕනේ. ඊට පස්සේ ආයේ ගෙවල් දොරවල් හදන්න ඕනේ. යාන වාහන ගන්න ඕනේ. ආයෙ පින් කරන්න ඕනේ. ඊට පස්සේ අර ළමයින්ට ආයෙ මුලින් වගේම ඒ ළමයි ලැබුණාට පස්සේ ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ. ඒගොල්ලෝ ලොකු මහත් කරන්න ඕනේ. ඒගොල්ලන්ට ආවාහ විවාහ කරලා දෙන්න ඕනේ. එතකොට දැන් සමහරුන්ට ළමයි නැතුව ඒගොල්ලෝ දුකින් ඉන්නවා. සමහරුන්ට ළමයි ලැබිලා ඒගොල්ලෝ හිතුවක්කාරයි කියලා දුකින් ඉන්න ඕනේ. ඒගොල්ල බලාපොරොත්තු වෙන දේ නොලැබෙනවා කියලා දුකින් ඉන්නවා. ඉතින් මේ විදිහටම ඒ ළමයිගේ කටයුතු කරලා ඒ අයට ආයෙ නැවත ළමයි ලැබුණාට පස්සේ ඒ අයගේ කටයුතු කරලා ඊට පස්සේ අවසානයේදී තමන් මැරිලා යනවා. ආයෙත් නැවත ඉපදෙනවා. ආයෙත් ওই චක්‍රෙම යනවා. ආයෙත් පෙර පාසල් යනවා, ඉගෙන ගන්නවා, ඊට පස්සේ රැකියාව කරනවා, විවාහ වෙනවා, ළමයි හදනවා. ඊට පස්සේ ආයෙත් ළමයිගේ ළමයි බලනවා, ආයෙත් මැරිලා යනවා. ඊට පස්සේ නැවතත් මැරිලා ගිහලා ආයෙත් ඉපදිලා ආයෙත් ওই ටිකම කරනවා. ඉතින් මේක ඉවරයක් නැහැ.
මේක ඉවරයක් නැහැ. එතකොට මේ කරන කියන දේවල් තුල සැපයක්ද තියෙන්නේ? දුකක් තියෙන්නේ. මව් කුසේ ඉන්න එක සැපයක්ද දුකක්ද? මාස 8ක් 9ක් හිර වෙලා මව් කුසක ඉන්නවා කියන්නේ මොනතරම් දුකක්ද? අපිට මේ ජීවිතේ මේ ඉරියව්වක පැයක් දෙකක් ඉන්නවා කියන්නේ මොනතරම් දුක වේදනාවක්ද? මව් කුසත් තුළ මාස 8ක් 9ක් එක ඉරියව්වක හිර වෙලා ඉන්නවා කියන්නේ මොනතරම් දුකක් වේදනාවක්ද? ඊට පස්සේ පාසල් යනවා කියන එක. උදේම නැගිටින්න ඕනි, යන්න ඕනි, මහන්සි වෙන්න ඕනි, නිදි මරන්න ඕනි. ඉතින් මේවා හැම එකක් පාසාම තියෙන බලන්න ඒ අතර අසනීප වෙනවා. අසනීප වෙලා සමහර ලාවට හදවත් සත්කම් කරන්න වෙනවා. ඒවට අර උපයපු ධනෙ ඔක්කොම වියදම් කරන්න ඕනේ. ඊට පස්සේ ළමයි අසනීප වෙනවා, දෙමාපියන් අසනීප වෙනවා, ඥාති හිතයිසි අසනීප වෙනවා. ඒකට ඒගොල්ලොන්ගේ ඒවා බලන්න ඕනේ, ඒවට යන්න ඕනේ. සමිති සමාගම් වලට යන්න ඕනේ, උත්සව වලට යන්න ඕනේ. ඒවට වියදම් කරන්න ඕනේ. ඒවට මුදල් හම්බ කරන්න ඕනේ. ඊට පස්සේ ශරීරයේ මෙල්ලේ අඩු වැඩි වෙනකොට ඒවත් බලන්න ඕනේ. ශරීරේ පෝෂණය කරන්න තියෙනවා. මේ විදිහේ මොන තරම් දෙයක් කරන්න තියෙනවද? ඒ හැම එකක්ම පාසා තියෙන දුකක්. ඒ හැම එකක් පාසාම තියෙන දුකක්. දැන් අපිට උපදුණු දා ගත්තු ආහාරයෙන් ජීවිතාන්තය දක්වා ඉන්න පුළුවන් නම් මොනතරම් සැපයක්ද? බෑ. එක පාරක් වතුර පානය කළා ඒකෙන් ඉන්න පුළුවන් නම් ජීවිත කාලේ කොච්චර හොඳයි. එහෙම බෑ. ඉතින් නිරන්තරයෙන්ම මේ ශරීරය පෝෂණය කරන්න ඕනි. මේ කියන රටාවේ යන්න ඕනි. දැන් ඉතින් මේ ඉපදුනාට පස්සේ මේ ටික කරන්නම වෙනවා. මේ ටික කරන්නම වෙනවා. නොකර ඉන්න බෑ. මේවා දුකක්, මහා දුකක් කියලා මොකොත් කරන්නේ නැතුව නිදාගෙන ඉන්නවා කියලා හිතුවට ඉන්න බෑ. නැගිටින්න ඕනි. බඩගින්න එනවා, පිපාසය එනවා. ඒවට හම්බ කරන්න ඕනි. නිකන් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ජීවිතේ ඔක්කොම කරලා නැවත ආයේ මැරිලා ගිහිල්ලා ඊළඟ ජීවිතයක් ලැබෙනකොට ආයෙ කරන්න ඕනේ. නොකර ඉන්න බෑ. ආයෙ ඉපදෙනකොට ආයෙ කරන්න ඕනේ. එතකොට මේකට බැඳිලා තියෙන්නේ. මේකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ. ඉතින් මේ අති දීර්ඝ සංසාරයක් මෙතෙක් කෙනකනොත් අපි ඕක තමයි කරේ. මොනතරම් වාරයක් අපි රැකියා කරන්න ඇතිද, විවාහ වෙන්න ඇතිද, ධනෙ උපයන්න ඇතිද, ළමයි සකස් කරන්න ඇතිද, ඊට පස්සේ වයසට යන්න ඇතිද, මැරෙන්න ඇතිද, මොනතරම් වාරයක් මේක සිද්ධ වෙන්න ඇතිද? අර එක පුජ්‍යලයක් කිසිම කෙනෙක් මැරුන් නැති තැනක, වල්ලපු නැති තැනක මගේ දේහය වල්ලන්න ඕනි කියලා හිතලා එක මහා නුග වෘක්ෂයක් තියෙන තැනක ඒක කපලා බිම සුද්ධ කරලා එතන හදනවා. එතන හදා ගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ මට මතක හැටියට ප්‍රකාශ කරනවා ඔතනම අති දීර්ඝ කාලයක් නැත්නම් වාර ගණනක්, වාර බොහෝ ගණනක් ඔබ සංසාරේ මැරිලා ඔතන වල්ලා තියෙනවා කියලා. ඒ තරම් දීර්ඝ සංසාරේ මේ පොළවේ අපි මරණයටපත් වෙලා වල නොදාපු තැනක් හොයන්න නැහැ. හැම තැනම වල්වලා තියෙනවා. මේක තමයි සංසාරේ හැටි. මේ විදිහට දීර්ඝ කාලයක් මේ සංසාරේ මේ දුක විඳින්මින් එනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ දුකක් ලැබීම. මේ ජීවිතේ පවතිනවා කියන්නේ දුකේ පැවැත්ම. ඊට පස්සේ මේ ජීවිතය නැති වෙලා යනවා කියන්නේ දුකේ නැතිවීම. නැවත හට ගන්නවා කියන්නේ දුකේ හට ගැනීම. නැවත පවතිනවා කියන්නේ දුකේ පැවැත්ම. නැවත නිරුද්ධ වෙනවා කියන්නේ දුකේ නිරුද්ධ වීම. ඉතින් මේක තමයි සත්‍ය. ඉතින් මෙන්න මේ සත්‍ය, මේ කාරණාව අපේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා රහත් වුණු තරා භික්ෂුණීන් වහන්සේ නමක් මේ මාරය අහපු ප්‍රශ්නයකට පිළිතුරු විදිහට දේශනා කරනවා.
මේ සත්‍ය. එතකොට අපි ඒකත් බලලම ඒ සූත්‍රය එක සූත්‍රයක්. ඒකට ඒක අපි පැහැදිලි කරගමු. ඊට කලින් අපිට තියෙනවා මේ සංස්කාර ධර්ම රාශියට ඇලුම් කරන තැනත්තා පෙළෙන දුක් තුන සම්බන්ධයෙන් බලන්න. එක සංස්කාර දුක, ඊළඟට විපරිණාම දුක, ඊළඟට දුක්ඛ දුක්ඛය. සංස්කාර දුක්ඛය කියලා කියන්නේ යම් කිසිවක් පළමුවෙන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇති වෙන දුක. සංස්කාර දුක්ඛය නම් වේ. විපරිණාම දුක්ඛය කියන්නේ ඇති වූ සංස්කාරයන් දි รา යෑමෙන් හා බිඳී යාමෙන් වෙන දුක විපරිණාම දුක්ඛ නම් වේ. ඊළඟට දුක්ඛ දුක්ඛය කියන්නේ ශරීරයේ නොඑක් තැන්වල ඇති වෙන දුක් වේදනා හා නොඑක් කරුණින් ඇති වෙන මානසික දුක් වේදනා. දුක්ඛ දුක්ඛය නම් වේ. හොඳයි. ඒ අපි අර කලින් කතා කරපු කාරණාව. ඊට පස්සේ අපි අද අපි සූත්‍රය පැහැදිලි කරගනිමු. මේ සූත්‍රයේ නම වජිරා සූත්‍රය. මේ වජිරා කියන භික්ෂුණීන් වහන්සේ විසින් මාර්යා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කරපු සූත්‍රයක් නිසා මේකට වජිරා සූත්‍රය කියලා කියනවා. මේක සංයුත්ත නිකායේ සගත වග්ග පාළියේ තියෙන සූත්‍රයක්. ධර්මයේ සූත්‍රයේ තියෙනවා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අතකෝ වජිරා භික්ඛුනී පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය සාවත්තිං පිණ්ඩාය පාවිසි. සාවත්තියං පිණ්ඩාය චරිත්වා පච්චහ භත්තං පිණ්ඩපාත පටික්කන්තා යේන අන්ධවනං තේනුපසංකමි දිවා විහාරාය. අන්ධවනං අජ්ජෝ ගාහිත්වා අඤ්‍යතරස්මි රුක්ඛ මූලේ දිවා විහාරං නිසීදි. අතකෝ මාරෝ පාපිමා වජිරාය භික්ඛුනියා භයං චම්බිතත්තං ලෝමහංසං උප්පාදේතු කාමෝ සමාධිම්මා චාවේතු කාමෝ යේන වජිරා භික්ඛුනී තේන උපසංකමිත්වා වජිරං භික්ඛුනින් ගාත්තහය අජ්ජ භාසි. තේරුම බලන්න. ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං එක් සමයක භගවා භාග්‍යතුන් වහන්සේ සාවත්තියන් සවැත් නුවර 제තවනේ 제තවන නම් වූ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමෙහි විහෙරති වැඩ වාසය කරන සේක. එතකොට මේ කාලෙ වෙනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර 제තවනාරාමේ වැඩ වාසය කරන්නේ. අතකෝ වජිරා භික්ඛුනී ඉක්බිති. ඔය කල්හි වජිරා භික්ෂුණිය පුබ්බන්න සමයන් නිවාසෙත්වා පෙරවරු කාලෙහි හැඳ පත්ත චීවර මාදාය හැඳ පෙරවා පාත්‍ර සිවුරුගෙන සාවත්තින් පිණ්ඩාය පාවිසි සවැත් නුවරට පිඩු පිනිස පිවිසුනාය. ඒ කියන්නේ මෙන්න මේ කාලේදී වජිරා භික්ෂුණිය පෙරවරු කාලේ උදේ කාලයේදී මේ තමන්ගේ සිවුරු පෙරවගෙන අන්දනේ ඇඳගෙන සිවුරු පෙරවගෙන පාත්‍රෙත් අරගෙන සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩම කරනවා. සාවත්තියම් පිණ්ඩාය චරිත්වා. ඊට පස්සේ සවැත් නුවර පිඩු පිනිස හැසිරි. පච්චහබත්තම් පිණ්ඩපාත පටික්කන්තා. පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණි දිවා විහාරාය දිවා විහරණේ පිනිස යේන අන්දවනං තේනුපසංකමි. අන්දවනේ වෙත එළඹුණාය. ඒ කියන්නේ පිණ්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා පිණ්ඩපාතෙන් පසුව පච්චාබත්තම් පිණ්ඩපාතෙන් පසුව පිණ්ඩපාත පටික්කන්තා. පිණ්ඩපාතෙන් වැළකුණා. එහෙම නැත්නම් ඒ පිණ්ඩපාතේ දානි වළඳ තැනින් නික්මිලා යේන අන්දවනං තේනුපසංකමි දිවා විහාරාය. අන්දවනයේට දහවල් විහරණය සඳහා පැමිණෙනවා වැඩම කරනවා. එතකොට දිවා විහාරාය කියලා කියන්නේ දහවල් කාලේ වාසය කරන්ද සිත භාවනා අරමුණක තියාගෙන වාසය කරනවා විවේකීව ඉන්නවා. අන්න ඒ සඳහා අන්දවනයේට මේ භික්ෂුණීන් වහන්සේ වැඩම කරනවා. කියන්නේ උදේ කාලේ පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ වළඳලා ඊට පස්සේ අන්දවනයේට දහවල් කාලේ වැඩ සිටීම සඳහා පැමිණෙනවා. අන්දවනං අජ්ජෝ ගාහෙත්වා අන්දවනයේට පැමිණ අන්දවනයේට පිවිස
අඤ්ඤතරස්මින් රුක්ක මූලේ දිවා විහාරං නිසීදි. එක්තරා රුක් මුලක දිවා විහරණී පිණිස හුන්නාය. ඒ කියන්නේ කැලේ ඇතුළට අන්දවනේ ඇතුළට ඇවිල්ලා එක්තරා ගහක් මුල ඒ දහවල් විවේකයේ සඳහා විහරණයේ සඳහා ඉඳගෙන ඉන්නවා. අතකෝ මාරෝ පාපිමා ඉක්බිති පවිතු මරු. ඒ කියන්නේ මේ මාර දිව්‍ය පුත්‍රයා. මේ මාර දිව්‍ය පුත්‍රයා පාපිමා මාරෝ කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා වජිරාය භික්ඛුනියා වජිරා භික්ෂුණියට බයක් චම්බිතත්තං තැති ගැනීමක් ලෝමහංසං ලොමු දැහ ගැනුම් උප්පාදේතු කාම උපදෝනු කැමැත්ති සමාධිම්මා චාවේතු කාමෝ සමාධියෙන් පහ කරනු කැමැත්තේ යේන වජිරා භික්ඛුනි වජිරා භික්ෂුණිය යම් තැනකද තේන උපසංකම එතනට එළඹියේ උපසංකමිත්වා එළඹ වජිරම් භික්ඛුනින් වජිරා භික්ෂුණියට ගාථාය අජ්ජභාසි ගාථාවෙන් මෙසේ කීය. දැන් මේ මාරදේවිය පුත්‍රයා වජිරා භික්ෂුණියට දැන් වජිරා භික්ෂුණිය මේ අන්දවනේ ඉන්නවා දකින්න විවේකයෙන් ඉන්නවා නිහඬව ඉන්නවා. ඉතින් හිතනවා මේ වජිරා භික්ෂුණියට බයක් උපදවන්න ඕනේ. තැති ගැන්මක් උපදවන්න ඕනේ. ලෝමහංසං කියන්නේ ලොමු දැහ ගැන්මක්. ඒ කියන්නේ ශරීරයේ ලොම් කෙලින් වීමක් කියලා අපි කියන්නේ බය වුණාම ලොම් කෙලින් වෙනවා. අන්න ඒ බන්දක් උපදවන්න ඕනේ. ඒ වගේම සමාධිම්හා චාවේතුකම මේ ඉන්න සමාධියෙන් පහ කරවන්න ඕනේ. වික්ෂිප්ත කරවන්න ඕනේ කියලා හිතලා භික්ෂුණීන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා වජිරා භික්ෂුණියට ගාථාවකින් මෙන්න මෙහෙම කියනවා. ගාථාවකින් මෙසේ කියනවා. එතකොට මේ ගාථාව තමයි මෙතන තියෙන ඊළඟට කේනායම්පකතෝ සත්තෝ කුවන් සත්තස්ස කාරකෝ කුවන් සත්තෝ සමුප්පන්නෝ කුවන් සත්තෝ නිරුජ්ජති. ඒකේ අර්ථය බලන්න පුළුවන්. මේ සත්‍යය කේනායම් ප්‍රකතෝ සත්තෝ මේ සත්‍යය කවරකු විසින් කරන ලද්දේද? ඒ කියන්නේ මේ සත්‍යය කවරකු විසින්ද සෑදුවේ? කවරකු විසින්ද මේ සත්‍යය මැව්වේ? කුවන් සත්තස්ස කාරකෝ මේ සත්‍යය කළ තැනැත්තා කොහිද? ඒ කියන්නේ මේ සත්‍යය මේ හදපු මවපු කෙනා කොහෙද ඉන්නේ? ඊට පස්සේ කුවන් සත්තෝ සමුප්පන්නෝ මේ සත්‍යය කොහි හටගත්තේද? මේ සත්‍යය කොහෙද හටගත්තේ? කොහෙද ඉස්සලම හටගත්තේ? ඊට පස්සේ කුවන් සත්තෝ නිරුජ්ජති මේ සත්‍යය කොහි නිරුද්ධ වේද? මේ සත්‍යය කොහෙදද නිරුද්ධ වෙන්නේ? නැති වෙලා යන්නේ. චුත වෙන්නේ කොහෙදද? එතකොට මෙන්න මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න හේතුව තමයි බයක් ඇති කරන්න. තැති ගැනීමක් ඇති කරන්න. ඒ වගේම සමාධියෙන් ඉවත් කරන්න. එහෙම නැත්නම් මේ වික්ෂිප්ත භාවයට පත් කරන්න තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ප්‍රශ්නේ තමයි මේ සත්‍යය කවුද මැව්වේ? මවපු කෙනා කොහෙද ඉන්නේ? මේ සත්‍යය කොහෙදද හටගත්තේ? කොහෙදද නිරුද්ධ වෙන්නේ? ඊට පස්සේ අතකෝ වජිරාය භික්ඛුනියා ඒතද හෝසි. ඉක්බිති මේ වජිරා භික්ෂුණියට මෙන්න මෙහෙම හිතෙනවා. කෝනුකෝ අයං මේ කවරෙද්ද? මනුස්සෝවා මිනිසෙක් හෝ අමනුස්සෝවා නොමිනිසෙක් හෝ ගාතම් භාසතිති. මේ ගාථාව කියාදැයි ඒතද හෝසි මෙසේ සිතුනේ. මෙසේ අදහස විය. ඒ කියන්නේ කවුද මේ කෙනා? කවුද මේ මිනිස්සෙද අමනුෂ්‍යද මේ ගාථාව කියන්නේ? කියලා ඔහම අදහසක් ආවා. අතකෝ වජිරාය භික්ඛුනියා ඒතද හෝසි. ඉක්බිති එකල්හි වජිරා භික්ෂුණියට මෙන්න මෙහෙම හිතෙනවා. මොකද්ද? මාරෝ අයම් පාපිමෝ මේ පවිතු මරුය මේ පාපී මාරයා මේ මට භයං ඒ කියන්නේ බියක් චම්බිතත්තන් තැති ගැනුම් ලෝමහංසං ලොමු දැහ ගැනුම් උප්පාදේතු කාම උපදෝනු කැමැත්තේ සමාධිම්හා චාවේතු කාම සමාධියෙන් පහ කරනු කැමැත්තේ ගාතහම් භාසති ඉති. ගාථාව කියායයි ඒ තදහොසි මෙසේ සිත්විය. වජිරා භික්ෂුණීන් වහන්සේ හඳුන ගන්නවා ඉක්මනින්ම
මේ කවුරුත් නෙවෙයි මේ දුෂ්ට වූ මාරයා. මාර දිව්‍ය පුත්‍රයා. මේ මට බය ඇතිකරන්න, තැති ගැන්ම ඇතිකරන්න, ලොමු දැහ ගැන්ම ඇතිකරන්න, මගේ මේ සමාධිය කඩන්න තමයි මේ ගාථාව කිව්වේ කියලා අදහසක් එනවා. ඊට පස්සේ අතකෝ වජිරා බික්කුණී මාරෝ අයම් පාපිමෝති ඉති විදිත්වා මාරම් පාපිමන්තං ගාතහයි පච්ච බහසි. අතකෝ ඉක්බිති වජිරා භික්ෂුණී. මේ වජිරා භික්ෂුණිය අයං පාපිමා මාරෝ, මේ පවිටු මරුය, මේ දුෂ්ට මාරයා මේ ඉති විදිත්වා යයි දැන මාරම් පාපිමන්තම්, පවිටු මාරයා හට ගාථාහි පච්ච බහසි, ගාථාවන්ගෙන් පෙරලා කීවාය. ඒ කියන්නේ මාරයා කියලා දැනගත්තට පස්සේ මේ වජිරා භික්ෂුණීන් වහන්සේ නැවත තමනුත් ගාථාවලින්ම උත්තර දෙනවා. ගාථාවලින්ම උත්තර දෙනවා. දැන් මේ අහපු ප්‍රශ්නය මේ ප්‍රශ්නය බලනකොට මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවේ කවුද කියලා කල්පනා කරා. ඊට පස්සේ මාරයා කියලා දැනගෙන ගාථාවලින්ම උත්තර දෙන්න ඉදිරිපත් වුණා. බලමු අපි උත්තර ගාථා. පළවෙනි එක කින්නු සත්තෝති පච්චේසී මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝ යන් නයිද සත්තුප ලබ්බති. නයිද සත්තුප ලබ්බති. එතකොට අදහස තමයි මාර. එතකොට මේ මාරය කින්නු සත්තෝති පච්චේසී. කිම සත්‍යයකයි අදහන්නෙහිද? ඒ කියන්නේ මේ සත්‍යයක් කියලා නුඹ හිතනවද? මාර දිට්ටි ගතන්නුතේ. තාගේ මාර දෘෂ්ටියක් නොවේද? මේක නුඹගේ තියෙන මේ වැරදි දෘෂ්ටියක් නොවේද? සුද්ධ සංකාර පුඤ්ජෝයම් අයන් සුද්ධ සංකාර පුඤ්ජෝ. මේ හුදු සංස්කාර පිණ්ඩයකි. සත්තෝ ඉද සත්තෝ න උපලබ්බති. මෙහි සතෙක් නොලබේ. ඒකේ අදහස තමයි මේකේ පැහැදිලි කරන මාරය නුඹ මේ සතෙක් ඉන්නවා කියලා හිතනවද? සත්වයක් ඉන්නවා කියලා හිතනවද? ඒ සත්‍යයක් ඉන්නවා කියලා හිතන එක ඒක නුඹගේ වැරදි දෘෂ්ටියක්. මාර දිට්ටි ගතන්නුතේ. තමන්ගේ මාර දෘෂ්ටියක් නැත්නම් වැරදි දෘෂ්ටියක් ඒක. සුද්ධ සංඛාර පුඤ්ජෝයම්. එතකොට මේ සත්‍යයා කියලා කියන්නේ පොදු සංස්කාර පිණ්ඩයක්. නාම රූප ධර්මයන්ගේ එකතුවක් පිණ්ඩයක් විතරයි. රූපයක් අසුරු කරගෙන චිත්තචෛසිකයන් පවතිනවා. රූපේ කියලා කියන්නේ ඇතිව නැතිව යන ධර්ම සමූහයක්. චිත්තචෛසික කියන්නේ එහෙම දෙයක්. එතකොට මේ හුදෙක් සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම පිණ්ඩයක් පමණයි. නේද සත්වෝප ලබ්බති. මෙහි ඒ සංස්කාර සමූහය තුළ සත්‍යයක් නැහැ. පුජ්‍යලයක් නැහැ. සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා උත්තර දුන්නා. ඊට පස්සේ තවත් ගාථාවක් ඉදිරිපත් කරනවා. යතහහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සමුති. තේරුම අංග සම්භාරා මේ අවයව සමූහයේ හේතු කොටගෙන යතහ රතෝ ඉති සද්දෝ හෝති. යම්සේ රථය යන ශබ්දයක් වේද ඒවං කන්දේසු සන්තේසු. එසේම පංචස්කන්ධයන් ඇති කල්හි, නැත්නම් අපි කියන්නේ උපාදානස්කන්ධ පංචකයේ ඇති කල්හි හෝති සත්තෝති සම්මුති. සත්‍යය යන ලෝක විවහාරයක් වේ. මේ භික්ෂුණිය ඒ ගාථාවෙන් ඊළඟ ගාථාවෙන් උත්තර දෙනවා උපමාවක් දක්වමින්. කොහොමද මේ රෝද ටිකක් ඊට පස්සේ ඉඳ ගන්න ආසන ටිකක් යකඩ ටිකක් මේවා ඔක්කොම මේක රාශී වුණාම කියනවා රතයක් කියලා. රතයක් කියලා කියනවා. එතකොට රතයක් කියන શબ્දයක් සම්මුතියක් ඇති වෙනවා. මේ අවයව ගානක ඒක රාශීත්වයෙන් රතයක් කියලා සම්මුති වචනයක් ඇති වෙනවා. ඒවං කන්දේසු සන්තේසු. අන්න ඒ විදිහටම මේ
රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධ කියන මේ ස්කන්ධයන්ගේ ඒක රාශීත්වයක් ඇති කල්හි හෝති සත්තෝති සම්මුති. සත්‍යයක් කියලා මේ ලෝක ව්‍යවහාරයක් තියෙනවා. සම්මතයක් තියෙනවා, එච්චරයි. මෙහි සත්‍යයක් නැහැ. හොඳයි. ඊළඟට තවත් ගාථාවකින් මේ ස්කන්ධ පංචකේ, මේ උපාදාන ස්කන්ධ පංචකේ සැබෑ තත්ත්වය පැහැදිලි කරනවා. දුක්ඛ මේවහි සම්භවති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛ සම්භවති නාඤ්ඤං දුක්ඛ නිරුද්ධති. අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ මෙන්න මේ ගාථාව. තේරුම බලන්න. දුක්ඛ මේවහි සම්භවති, මේ උපාදානස්කන්ධයන් හට ගන්නවා කියලා කියන්නේ දුකම හටගනි. එතකොට මේ ජීවිතයක් ඇති වෙනවා, ජීවිතයක් ලැබෙනවා කියන්නේ නැත්නම් උපදිනවා කියලා කියන්නේ දුකම හටගනි. දුකක පහළවීමක්. දුකේ හට ගැනීමක්. දුක්ඛං තිට්ඨති. එතකොට මේ ජීවිතයක් පවතිනවා කියලා කියන්නේ දුකම පවතී. දුකයි පවතින්නේ, වෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ වේතිච, දුකම ගෙවී යයි. ඒ කියන්නේ අපේ මේ ජීවිතේ ගෙවී යනවා කියලා කියන්නේ මේ දුකම තමයි ගෙවිලා යන්නේ. නාඤ්ඤත්‍ර දුක්ඛ සම්භවති. දුක්ඛ අඤ්ඤත්‍ර න සම්භවති. දුක හැර අනිකක් නොහට ගනි. මේ පංච උපාදානස්කන්ධයක්, මේ ජීවිතයක් හට ගන්නවා කියලා කියන්නේ දුක හැර වෙන කිසිවක හට ගැනීමක් නෙවෙයි. දුකේම හට ගැනීම. නාඤ්ඤං දුක්ඛ නිරුද්ධති. එතකොට දුක හැර අනිකක් නිරුද්ධ නෙවෙයි. මේ උපාදානස්කන්ධ පහක් නැත්නම් මේ ජීවිතයක් නැති වෙලා යනවා කියන්නේ, මරණයටපත් වෙලා යනවා කියන්නේ දුක හැර වෙනකක නිරුද්ධ වීමක් නෙවෙයි. දුක හැර වෙනකක මරණයක් නෙවෙයි. ඉතින් මෙන්න මෙහෙම පැහැදිලි කරා. ඒකට මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ ඒකට ජීවිතයක් ලැබෙනවා නැත්නම් උපදිනවා කියන්නේ දුක හට ගැනීම. ජීවත් වෙනවා කියලා කියන්නේ දුකේ පැවැත්මක්. ඊට පස්සේ ජීවිතේ ගෙවිලා යනවා කියන්නේ දුකේ ගෙවිලා යෑමක්. ගෙවි යෑමක්. එතකොට උපදිනවා කියන්නේ දුක හැර වෙන කිසිවක ඉපදීමක් නෙවෙයි. මරණය කියලා කියන්නේ දුක හැර වෙන කිසිවක නිරුද්ධ වීමක් නෙවෙයි. එතකොට සම්පූර්ණම මේ දුකක් තමයි පවතින්නේ. ඊට පස්සේ අපි බලමු අතකෝ මාරෝ පාපිමා ජානාති මං වජිරා බික්ඛුනීති දුක්ඛේ ධම්මනෝ තත්තේ වන්තර 10. තේරුම බලන්න. අතකෝ ඉක්බිති මාරෝ පාපිමා, පවිතු මාරයා ජානාති මං වජිරා බික්ඛුනී, වජිරා බික්ඛුනී, වජිරා භික්ෂුණිය මම් මාව ජානාති දනීයයි දුක්ඛී දුකට පැමිණියේ දුම්මනෝ නොසතුට සිත් ඇත්තේ තත්ත ඒව එහිම අන්තර 10 අතුරුදහන් විය. ඉතින් මේ උත්තරේ දුන්නට පස්සේ හිතුණා මාරයාට මේ භික්ෂුණිය මාව අඳුනගත්තා. මාරයා දන්නවා මේ ඇහුවේ වැරදි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක නිවැරදි ප්‍රශ්නයක් නෙවෙයි. මේ මුලා කරන්න ආපු ප්‍රශ්නයක් මේක. කවුද මේ සත්‍යය මැව්වේ? මවපු කෙනා කොහෙද ඉන්නේ? සත්‍යය කොහෙද හටගත්තේ? කොහෙද නිරුද්ධ වෙන්නේ කියලා අහපු ප්‍රශ්නය නිවැරදි ප්‍රශ්නයක් නෙවෙයි කියන එක දන්නවා. අවුල් කරන්න ආපු ප්‍රශ්නයක් කියන එක දන්නවා. ඉතින් ඒකට දුන්න උත්තරෙත් එක්ක තේරුම් ගත්තා මේ භික්ෂුණිය මාව දැනගත්තා. මේ මායя කියලා දැනගත්තා. ඉතින් ඒ නිසා දුකට දුම්නසටපත් වෙලා එතනම අතුරුදහන් වුණා. නැති වෙලා ගියා. හොඳයි. එතකොට මේ වජිරා සූත්‍රයේ වජිරා භික්ෂුණීන් වහන්සේ මේ රහත් භික්ෂුණීන් වහන්සේ නමක් දුන්න උත්තරේ. දැන් අර විදිහේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ දැන් සමහර ලාවට මේ ප්‍රශ්නේ වෙන කෙනෙකුගෙන් ඇහුවනම්, සාමාන්‍ය කෙනෙකුගෙන් ඇහුවනම් කලබල වෙනවා. ඉතින් භික්ෂුණීන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරගෙන සියල්ල ප්‍රත්‍යක්ෂ කරගෙන හිටපු නිසා හරියටම උත්තරේ දුන්නා. එතකොට මේ උත්තරේ තුල තියෙන්නේ සත්‍ය පුජ්‍යලේ කියන්නේ සම්මුති වචනයක් විතරයි. මේ ස්කන්ධ පංචකයක
පංචකයකට තමයි මේ ලෝක විවහාරයේ සත්‍ය පුජ්‍යලයා කියලා කියන්නේ. මේ පංචස්කන්ධේ මේ ස්කන්ධ පංචකය තුල තියෙන්නේ දුකක්ම පමණයි. ඒ ඇතිවීම කියන්නේ දුකේ ඇතිවීම, ඒ පැවැත්ම කියන්නේ දුකේ පැවැත්ම, ඒ ගෙවි යාම කියන්නේ දුකේ ගෙවි යාම. එතකොට එය හට ගැනීම කියලා කියන්නේ වෙන දෙයක හට ගැනීමක් නෙවෙයි, දුකේ හට ගැනීමක්. ඒ නිරුද්ධ වීම කියන්නේ වෙන දෙයක නිරුද්ධ වීමක් නෙවෙයි, දුකේ නිරුද්ධ වීමක්. මෙන්න මේ විදිහට පැහැදිලි කරා. එතකොට දැන් මේ සූත්‍රය තුළිනුත් අපිට හොඳට පැහැදිලි වෙනවා මේ උපාදානස්කන්ධ පහ තුල තියෙන දුක. එතකොට දුක්ඛ හරි සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සංස්කාර ධර්මයන්. සංස්කාර ධර්මයන්. එතකොට දුක හැටියට පවතින්නේ මේ ලෞකික සිත් 81ත් ඒ වගේම ලෝභය හැර ඒ සිත්වල යෙදෙන චෛසික 51ත් රූප 28ත්. මේ ටික තමයි දුක විදිහට මේ ලෝකේ පවතින්නේ. මේ ටිකට තමයි අපි වෙන වෙන නම් වලින් ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක හැටියට අපි මේ කියන්නේ. සැබෑ වශයෙන් පරමාර්ථ වශයෙන් ගත්තාම මෙන්න මේ ධර්ම ටික තමයි දුක්ඛ හරි සත්‍ය කියලා කියන්නේ. මේ ටික පවතිනවා, ඇති වෙනවා, පවතිනවා කියලා කියන්නේ දුක ඇතිවීම, පැවතීම. යම් දවසක මේ ටික නැති වෙලාම යනවනම් සම්පූර්ණ නැති වෙලාම යනවනම් අන්න දුක නැති වෙලා ගියා වෙනවා. මේ ටික තියෙන තාක්කල් මේ දුකේම තමයි ඉන්නේ. දුකේම තමයි ඉන්නේ. කවුරු කිව්වත් සැපසේ ඉන්නවා කියලා ඉන්නේ දුකේ. ඒ ටික තියාගෙන සැපයක් විඳින්න බෑ. සැපයක් විඳින්න බෑ, ඉන්නේ දුකේමයි. හොඳයි. එතකොට අපි අද ඔය පැහැදිලි කරේ දුක්ඛාරි සත්‍ය. චතුරාර්ය සත්‍ය වල පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛාරය සත්‍ය. ඉතින් මෙන්න මේ අවබෝධය අපිට වැඩි වෙන තරමට මේ දුක පිළිබඳ අවබෝධය වැඩි වෙන තරමට මෙන්න මේ සංසාරේ නිදහස් වීමේ අදහස් වැඩිපුර පහළ වෙනවා. වැඩිපුර පහළ වෙනවා. මේ විතරක් නෙවෙයි අපිට එකක් එකක් අරන් බලන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ අපි දැන් මේ කුණප කොටස් 32ක් ගැන කතා කරනවා, එකක් එකක් අරන් බලන්න පුළුවන්. කෙස් නිසා කොච්චර දුකක් විඳින්න වෙනවද? ලොම් නිසා කොච්චර දුකක් විඳින්න තියෙනවද? ඊට පස්සේ නියපොතු නිසා කොච්චර දුකක් විඳින්න තියෙනවද? දත් නිසා කොච්චර දුකක් විඳින්න තියෙනවද? හම නිසා කොච්චර දුකක් විඳින්න තියෙනවද? ඊට පස්සේ මස් නිසා, නහර නිසා, ඇට මිදුළු නිසා, වකුගඩු නිසා, ඊට පස්සේ හදවත නිසා, පෙනහළු නිසා, අක්මාව නිසා. ඉතින් මේ විදිහට එකක් එකක් ගානේ කොච්චර දුකක් අපිට විඳින්න තියෙනවද කියලා හිතලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලනකොට සෑම මොහොතක් පාසාම තියෙන දුකක්. සෑම මොහොතක් පාසාම තියෙන දුකක්. මේක නැවත නැවත උපදින භවයක් පාසාම මේ දුක උරුමයි. නැවත ඒ දුක විඳින්න. නැවත උපදිනකොට නැවත ඒ දුක. මේ සංසාරේ ඉන්න තාක්කල් ඒ දුක විඳින්න. ඒකට අපට තරම් දුකක් දෙවියන්ට බ්‍රහ්මයන්ට නැති වෙන්න පුළුවන්. නමුත් ඒ සත්‍යයනොත් ඉන්නේ දුකේ. ඇතිවීම නැතිවීම දුක තියෙනවා. හොඳයි. එතකොට මේ දුක සම්බන්ධයෙන් අපි නැවත නැවත පැහැදිලි කරගන්න ඕනි, දේශනා අහන්න ඕනි. නැත්තම් මේ දුකම අපිට සැපයක් හැටියටයි තේරෙන්නේ. දුක සැපයක් කියලා වරදවා තේරුම් අරගෙන තවදුරටත් සැප හොයාගෙන යනවා. නමුත් කවදාවත් මේ සැපේ ළඟා කරගන්න බෑ මේ මාර්ගයේ. එතකොට ඒ නිසා මේ යථාර්ථය බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළලා මෙන්න මේ යථාර්ථය මතු කරලා පෙන්නනවා. එතෙක් සත්‍යයන්ට මේ දුක කියන්නේ මොකද්ද කියලා හොයාගන්න බෑ. මුලා වෙලා ඉන්නේ. වෙන වෙන දේවල් දුක් කියවට මේ සැබෑ දුක මොකද්ද කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළලා මෙන්න මේ සැබෑ දුක මතු කරලා පෙන්නනවා. අන්න එතකොට තමයි සත්‍යයන්ගේ මේ තියෙන තණ්හාව
ටික ටික දුරු වෙන්නේ. තණ්හාව ටික ටික දුරු වෙන්නේ. ඒ තුල තමයි මේ නිවන් මාර්ගයේ එලිපෙහෙලි වෙන්නේ. හොඳයි. එතකොට අපි දුක්ඛාරය සත්‍ය සම්බන්ධයෙන් අද කෙටියෙන් ওই කතා කරේ. දීර්ඝව කතා කරනවා නම් මේ දීර්ඝ එකක් එකක් අරගෙන මේ දුක්ඛාරය සත්‍ය කතා කරන්න පුළුවන්. එතකොට අපි එහෙමනම් අද අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. අපි අද පාලි පාඩම කරන්නේ නැහැ. ඊළඟ දවසේ අපි පාලි පාඩම සිද්ධ කරනවා. එහෙමනම් අද අපි මේ දුක්ඛාරය සත්‍ය පැහැදිලි කර ගැනීම වශයෙන් సంతాනි කුසල් සිතුවිලි පහල කරගන්න යෙදුණා. ඒ කුසල් සිතුවිලි වල ආනුභාවයෙන් ආනිසංස වශයෙන් හැම දිනාටම මේ ධර්මයන් තව තවත් දැන කියා ගන්න ලැබේවා, ඉගෙන ගන්න ලැබේවා, අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාට හදා වඩා පෝෂණය කළ දෙමාපියන්ට, ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ට, ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලම් බවින් පසු වෙන හැම දිනාටම, ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන කැලුම් මහත්මයා ඇතුළු හැම දිනාටමත් මේ පින් ජීවිතවලට ආශිර්වාදයක් වේවා, නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා, සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා, කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මිය පරලෝකෝස පින් බලාපොරොත්තුෙන් පසුවන ඥාති බන්ධ හිතයිස සෑම සියලු දෙනාටමත් මේ පින් දැනේවා පෙනේවා, මේ පින් අනුමෝදන් වෙත්වා, සෑම සියලු දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගනිත්වා, කෙලවර නිවනින් සැනසෙත්වා, බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරු ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. අපටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතුපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කියවට පසු මේ වාක්‍යය කියමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. තුන් ලෝක සනසවදාල ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා වදාරන්නට යෙදුණු ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම දේශනාව වන අභිධර්ම දේශනාව ඊ타ම මනවින් සවිස්තරාත්මකව අපට වටහා ගත හැකි ආකාරයෙන් ඊට අදාළ සූත්‍ර දේශනාවන්ද ගලප්පමින් සහ සම්බන්ධ කරවමින් අතීතයේ කරන්නට යෙදුණු පාඩම් කාරණාත් නැවත සහ සම්බන්ධ කරමින් සිහිපත් කරමින් මේ ආකාරයට අද දවසේදී අපට පැහැදිලි කර දෙන්නට යෙදුණු මේ උතුම් පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවේ 137 වැනි වැඩසටහනටත් මාර්ගෝපදේශකත්වයේ සපයන්නට යෙදුණු අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදසනාභිදාන අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේයි. ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් සිදු කරනට යෙදෙන මේ අචින්තනීය වූ ශාසනික මෙහෙවර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාම එකලෙසම හේතුපනිශ්‍රේ වේවා. ස්වාමීන් වහන්සේගේ සියලු ශාසනික කටයුතු මස්තක ප්‍රාප්ත කර ගැනීම පිණිසම මේ කුසල ශක්තිය උපනිශ්‍රේ වේවා. එමෙන්ම මේ උතුම් ධර්මයේ ඉගෙන කියා ගන්න අප සෑම සියලු දෙනාටම මේ උදාාරතර ධර්මය අවබෝධ කර ගනිමින් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රතිවේදයෙන් අග්‍ර අමෘත නිවනින් සැනසීම පිණිසම මේ හේතු වේවායි ප්‍රාර්ථනා පිහිටුවා ගනිමින් අපි අද දිනයට නියමිතව තිබුණු වැඩසටහන අවසන් කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කර ගනිමින් අප විසින් රැස්පත් කරගත් සියලු
සකල විපුල කුසල සම්භාර ශක්තිය ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරමින් ස්වාමින් වහන්සේ මේ මහා කරුණාවෙන් යුක්තව මෛත්‍රියෙන් යුක්තව සාසනස්ථිතිකාමී හැඟීමෙන් යුක්තව මේ ධර්මය අපට කියා දීමට සති ගාණක් වෙහෙසලා සකස් කරලා අප වෙත ඉදිරිපත් කරමින් පැහැදිලි කරමින් පැය ගාණක් තිස්සේ අඛණ්ඩව විස්තර කර දෙමින් ජනිත කරගත්තා වූ අචින්තනීය වූ අප්‍රමේය වූ ඒ කුසල සම්භාරය අපිත් අනුමෝදන් වෙමින් මේ උදාාරතර පින්කමේ අද දවසට නියමිත වැඩසටහන නිල වශයෙන් අවසන් කරමු. සුපුරුදු පරිදි සජීවී වැඩසටහනට සහ සම්බන්ධ වී සිටින පිරිසට හැකියාව තිබෙනවා මින් අනතුරුව පැවැත්වෙන ධර්ම සාකච්ඡාමය වැඩසටහනට සම්බන්ධ වන්නට. ඒ නිසාවෙන් ඔබට හැකියාව තිබෙනවා ඒ සඳහා රැඳී සිටින්නට. එහිදී ඔබට තිබෙන දහම් ගැටලු ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙතින් විසඳා විමසා ගැනීමට. හොඳයි. එහෙමනම් සත්පුරුෂ හිතවතුනි සියලුම දෙනා අද දිනේට නියමිත වැඩසටහන අවසන් කිරීම සඳහා අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අපට අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදන්. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ අමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ. සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චය. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සුපත්තේවා සුපත්තේ.